හොඳයි. ඉතින් අල්ලිස් ටවුන් තරුණතරු ක්‍රීඩා සමාජයත් හැන්දල ප්‍රබෝධ ක්‍රීඩා සමාජයත් අතර තමයි මේ තරගය තුන්වෙනි තරගයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කණ්ඩායම් දෙකටම ආරාධනා කරනවා එන්න ඕන ක්‍රීඩා පිටියට හැකි ඉක්මනින්. මොකද කාලය බොහොම ගලාගෙන යනවා වේගයෙන්. මොකද දැන් හරියටම දැන් 1යි විනාඩි 17යි තරගයේ එකට පටන් ගන්න තිබේ තරගය තව විනාඩි 17ක් මේ වෙලාවේදී පරක්කු වෙලා තිබෙනවා. ප්‍රමාද වෙලා තිබෙනවා. පරක්කු වෙන්න වෙලා බෑ. මොකද හවස් යාමේදී අපිට අනාවැකි කියන්න බෑ. මොකද කාලගුණයත් සම්බන්ධව මේ දැඩි උෂ්ණත්වයක් පවතින තත්වයේදී හවසේදී වර්ෂාපතනයක් එන්න පුළුවන්ද නැද්ද කියන එක කාටවත් කියන්න බෑ. මොකද අපිට ඕන තරඟමාලාව සාර්ථකව නිමා කරන්නයි. මොකද කණ්ඩායම් දෙකම දැන් මේ වෙන විට එන්න ඕන. එනවා දකුණුවත් කලාපේන්දී සත්කාරක අල්ලිස් ටවුම තරුණතරු ක්‍රීඩා සමාජය මේ වෙන විට දකුණත් කලාපේ පිටියට වාර්තා වෙනවා. නායක මලිත් හරේන්ද්‍ර ප්‍රමුඛ අල්ලිස් ටවුන් තරුණතරු ක්‍රීඩා සමාජය දැන් පිටියට ප්‍රවිෂ්ඨ වීමයි. ඉතින් ප්‍රබෝධ ක්‍රීඩා සමාජයේ පියල් මේනක ඒ වගේම ප්‍රසාද් ගයන් ඇහෙනවා නම් ඔබගේ කණ්ඩායම පිටියට වාර්තා කරන්න ඕන. මොකද කාලය සීමිත වෙලා තියෙනවා. කාලය වේගෙන් යනවා. ඔබ ඉන්න ඕන ක්‍රීඩා පිටියට අල්ලිස් ටවුන් තරුණතරු ක්‍රීඩා සමාජය පැමිණ තිබෙනවා. දැන් ප්‍රබෝධ ක්‍රීඩා සමාජයේ පැමිණීමයි බලාපොරොත්තු වෙන්නේ වම්මත් කලාපයෙන්. මෙවැනි විට වම්මත් කලාපයෙන් හැන්දල ප්‍රබෝධ කණ්ඩායම සම්ප්‍රාප්ත වීමයි පිටියට. ඉතින් මම හිතන්නේ ප්‍රබල කණ්ඩායමක් ලෙස හැන්දල ප්‍රබෝධ කණ්ඩායම පිටියට සම්ප්‍රාප්ත වෙනවා. ඒ වගේම උචිත රුවන් ඒ වගේම බුද්ධික සිටිනවා. අපේ මම හිතන්නේ මේ දවස්වල ඉතාමත් කැපිපෙනෙන ක්‍රීඩකෙක් වෙන ආදිත්‍ය මල්ලිත් ඉන්නවා. දිනෙත් ආදිත්‍ය ඔහුත් මේ හැන්දල ප්‍රබෝධ ක්‍රීඩා සමාජයේ ඉතාමත් ප්‍රබල ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් තරඟමාලාවේ කාසිය වාසිය උරගා බලන අවස්ථාවයි. කාසිය වාසිය අල්ලිස් ටවුන් තරුණතරු ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරනවා. හිතවතුනේ මේ තුන්වන තරගයේදී බලමු කුමක්ද කරන්න කියලා. මොකද ප්‍රථමයෙන් පන්දුවට පහර දෙනවද නැත්නම් පන්දු රකින්නවද කියන එක තමයි දැන් බලන්න ඕන. මොකද මේ වෙන විට සුළඟේ වේගයක් නැහැ. සුළඟේ මම හිතන්නේ හවස් වෙද්දී සුළඟේ වේගය යම්කිසි තත්වයකින් අඩු වෙන බව තමයි අපිට හැඟී යන්නේ. කුමක්ද කරයිද කියන කාරණාව අපි බලමු. මොකද තවත් අරග මම හිතන්නේ දෙවන වටේට කණ්ඩායම් දෙකක් සහභාගී වෙනා. මේ තුන්වන තරගයේ තමයි ආරම්භ වෙන්නේ. තවත් මේ එක කණ්ඩායමක් දෙවන වටේට සූස්කම් ලබද්දී ඒක බලන්න තමයි මම හිතන්නේ සත්කාරක අල්ලිස් ටවුන් තරුණතරු ක්‍රීඩා සමාජයත් ප්‍රබෝධ ක්‍රීඩා සමාජයත් අතර තමයි තුන්වන තරගයක් ලෙස මේ ප්‍රථම වටේ අවසාන තරගයක් ලෙස ක්‍රියාත්මක වන්නේ. පන්දුව මුලින්ම පන්දුවට පහර දෙනවා කියලා හැඟිලා මම හිතන්නේ අල්ලිස් ටවුන් තරුණතරු කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙනවා වායත් තමයි අපිට පේන්නේ යන්නේ. මොකද කාසිය වාසිය ජයග්‍රහකගෙන වාසියක් කරගෙන ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙන්න තීරණය කරනවා අල්ලිස් ටවුන් තරුණතරු කණ්ඩායම.
හොඳයි කාසිය වාසිය ජයග්‍රහණය කරමින් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙනවා අලිස්ටව්ම නව තරු ක්‍රීඩා සමාජය ආරාධනා කරනවා මම හිතන්නේ පැති විරිසුරු එක්සත් ක්‍රීඩා සමාජයේ හැඳල එක්සත් ක්‍රීඩා සමාජයෙන් පැති විරිසුරුවන් දෙපළකට පැති විරිසුරුවන් එක්කෙනෙකුට ආරාධනා කරනවා මොකද වම්මත් කලාපේ කණුවට එන්න කියලා මොකද මේ සහයෝගය ලබා දෙන්න ඕන මේ තරඟ මාලාව සාර්ථක කර ගැනීමට මොකද මේ හැඳල ගාමේම තමයි කණ්ඩායම් 6ක් තරඟ වර්ධින්නේ කවුරු දින්නත් කවුරු කොහොම ගියත් හැඳල තමයි අවසානයේ දිනන්නේ ඒක තමයි මේ තරඟ මාලාවේ සුවිශේෂත්වය මොකද කවුරුත් නැහැ පිට කණ්ඩායම් ඔක්කොම හැඳල ගමේම කණ්ඩායම් 6ක් තමයි අද දින තරඟ වදින්නේ. ඉතින් එයත් අපි මතක් කරන්න ඕන කවුරු දින්නත් කවුරු පෙරදුනත් හැඳල ක්‍රීඩකයෝ තමයි දිනන්නේ. ඉතින් අපි එයත් මතක් කරන්න ඕන. ඉතින් මේ තරඟ මාලාවේදී සාර්ථක ලෙස තරඟ මාලාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ තරඟේ ප්‍රධාන විනිශ්චය ලෙස ප්‍රියන්ත හේමන්ත එක්සත් ක්‍රීඩා සමාජයේ ප්‍රියන්ත හේමන්ත කටයුතු කරන අතර මේ තරඟ මාලාවේදී මම හිතන්නේ තරඟ මුල් තරඟ දෙකම ඉතාමත් මම හිතන්නේ වේගයෙන් තරඟය පිවිසිලා වේගෙන්ම තරඟයේ විරුණ තරඟ දෙකක් තමයි මොකද ගිය තරඟයේදී ඉතාමත් වේගෙන් ලකුණු ලබා ගත්තා දෙවන ඉනිමේදී මොකද අද මේ බර නායකත්වයේ වෙනසක් කරලා තිබෙනවා මලිත් හරේන්ද්‍ර කාසිය වාසිය ජයග්‍රහණය කරමින් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙනවා මොකද පෙර තරඟවලදී දෙවන වරට පන්දුවට පහර දුන්න කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ නමුත් වෙනසකට යනවා ඇලිස්ටවුන් තරු කණ්ඩායම ඉතින් බලමු ආගමික කතාව සිදු කරන අවස්ථාවයි මයිදන්නේ දැඩි විශ්වාසයකින් පිටියට පිවිසුනා අලිස්ටවුන් නව තරු කණ්ඩායම ඉතාමත් ඔවුන්ගේ නව නිල ඇඳුම් කට්ටලය අද එළි දැක්වුවා ඉතාමත් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ නිල ඇඳුම් කට්ටලය තරු ක්‍රීඩා සමාජයට ලබා දුන්නු අසංක මහතාට ඉතින් එයත් මතක් කරන්න ඕනම මේ මොහොතේදී මා ආරාධනා කරනවා ලකුණු සටහන් කරන මේ වෙන විට මම හිතන්නේ අත්හදා බැලිවේ පන්දු පහර කණ්ඩායමේ නායක මලිත් හරේන්ද්‍ර අත්හදා බැලිවේ පන්දු පහර ක්‍රියාත්මක කිරීමට පිටිය විවෘත කිරීම පන්දු පහර තමයි දැන් අපි යන්නේ මලිත් හරේන්ද්‍ර අලිස්ටව්ම නව තරු ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කරන හොඳ පහරක් එල්ල කරමින් මම හිතන්නේ අත්හදා බැලිවේ පන්දු පහර දියත් කරනවා. මම දන්නේ වැඩි කලබලයක් නැතුව මොකද පෙර තරඟ දැක්කා මේ කණ්ඩායම් දෙකම මොකද පෙර තරඟ කරපු කණ්ඩායම් දෙකම ඉතාමත් වේගෙන් ඒ වගේම සෑහෙන වේගෙන් ලකුණු හමා ගිහිල්ලා ජයග්‍රහණය කරපු කණ්ඩායම් තමයි මොකද දැන් කරන්න ඕන කලබලකාරී තත්ත්වයක් නැතුව මම හිතන්නේ ලකුණු 10 සීමාවට 5 සීමාවට අතර ලකුණු සංඛ්‍යාව 10 ඉහළ වගේ පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් වෙනවා මේ වෙන විදිහට අපි ඒ තරගයට යද්දී ආරම්භක පිටිකරුවා ලෙස කටයුතු කරනවා ආරම්භක පිටිකරුවා ලෙස කටයුතු කරනවා අංක 3 පිටේ ලබාගෙන නිපුන් ශානක අලිස්ටව්ම නව තරු ක්‍රීඩා සමාජයේ ආරම්භක පිටිකරුවා ලෙස භූමිකාව කටයුතු කරන්නේ පන්දුව බාර කරනවා මංජුල ක්‍රීඩකයා තමයි පන්දුව බාර කරන්නේ මංජුල ඉතින් මම හිතන්නේ හසලගේ අත්දැකීම් බහුල ක්‍රීඩකෙක් තමයි මංජුල ඉතින් හොඳ පන්දුවක් ලබා දෙන්න ඕන නිපුන් ශානක පන්දුවට මොකද නිපුන් ඔබ දන්නවා මේ තරගයේ
හැසුරුන විදිය ක්‍රීඩා පිටියේ ඉතින් පහරක් එල්ල කරනවා ඉතාමත් මැද පෙළ පන්දුව යනවා පන්දුව පෙරිත් ඉසාර ඉතාමත් හැන්දල පුරවරේ තිබෙන තවත් ජේෂ්ඨ ඒ වගේම වර්ණලාභී ක්‍රීඩකෙක් තමයි ප්‍රනිත් ඉසාර. ඔහු අද හැන්දල ප්‍රබෝධ කණ්ඩායමේ ඔහුගේ කණ්ඩායම අද නියෝජනය කරනවා. ඉතින් කඩල ලකින්නෙක් ලෙස ඉතාමත් වර්ණලාභී ක්‍රීඩකෙක් තමයි ප්‍රනිත් ඉසාර. ඉතින් කෙසේ වෙතත් එනවා රවින්ද එනවා. අපි ආදර රවි කියන්නේ රවින්ද පෙරේරා ඉතාමත් ප්‍රවේගකාරී ක්‍රීඩකෙක් තමයි ආරම්භක පිතිකරුවන්ගේ භූමිකාව කටයුතු කරන්නේ. ආරම්භක ක්‍රීඩකයන් දෙපළට අතර දෙනවා රවින්ද. රවින්ද ඔබ දන්නවා මේ ක්‍රීඩා පිටිය කෙසේද පන්දු පහරවල් කරන්න කියලා. මොකද ක්‍රීඩා පිටියේ ලකුණු තියෙන ක්‍රීඩා පිටියක් රවින්ද. බලමු ඔබට කුමක් හොඳ පන්දු පහරක් ලබා දෙන්න ඕන පන්දුවක් ලබා දෙන්න ඕන රවින්දට. පහරක් එල්ල කරනවා හරියාකාරව පිටේ වැදුන්නේ නැහැ. පන්දුව රකින්න ඕන එකපාර මම හිතන්නේ හරියාකාරව පන්දුව බාර කිරීම ලැබුණ නැතුවත් වෙනුවට ධාවනය කරපු ක්‍රීඩකයා සහායදායකයා ප්‍රථම කඩීමේ රකිද්දී නතර වෙද්දී මම හිතන්නේ දෙවන තුන්වන කඩීමේ සිටිපු ක්‍රීඩකයා නැවතත් නිදහස් වෙනවා ආරම්භ පිටුකඩවන් ලෙස. ඉතින් නැවතත් ශානක නිපුන් ශානකව තමයි නැවතත් කැඳවන්නේ ආරම්භක පිටිකරුවන්ගේ මම හිතන්නේ ආරම්භක පිටිකරුවන් දෙපළ ලෙස නිපුන් ශානක. ඔබ දන්නවා මේ ක්‍රීඩා පිටියේ ඉතාමත් සුළං හමා එන අවස්ථාවක්. බලමු පන්දු පහරක් එල්ල කරනවා නේ. පන්දුව බිමටයි පතු දෙන්නේ. මැද පෙළටයි පන්දුව මැද පෙළටයි පන්දුව බාර කරද්දී කඩිම් තුල ක්‍රීඩකයන් දෙපළක් සිටින අවස්ථාවක් තමයි මලිත් හරේන්ද්‍ර කඩිම් තුල ක්‍රීඩකයන් දෙපළක් සිටිනවා. කල්පනාකාරී පිටිකරුවෙක්ව යොමු කරගන්න ඕන. මොකද කඩිම් තුල ක්‍රීඩකයන් දෙපළක් සිටින නිසා ඉතින් අපි හොඳ ක්‍රීඩකෙක්ව ගන්න ඕන. එනවා හිතවතුනේ අංග 7 පිටේ දිලුත් චාමර හොඳ පන්දු පහරක් ලබා දෙන්න ඕන. මොකද කඩිම් තුල ක්‍රීඩකයන් දෙපළක් සිටින අවස්ථාවකදී ඔබ කල්පනාකාරී පන්දු පහරවල් එල්ල කරන්න ඕන. පිටිය අඩකවේට පැමිණෙනවා ප්‍රබල ක්‍රීඩකයා දිලුත් චාමර. වමති පන්දුවට පහර දෙන ප්‍රබල කාර්ය ක්‍රීඩකයා පාර කරනවා එල්ල කරනවා පහරක්. පායිතන්නේ දිනෙත් ආදිත්‍ය ප්‍රබල ක්‍රීඩකයා මයිතන්නේ වෙනුවට ධාවන කරපු ක්‍රීඩකයා අපේක්ෂාකාරී ධාවනය කරා. මම හිතන්නේ එවැනි තත්ත්වයක් මම අනුමත කරන්නේ නැහැ. මොකද තව පොඩි දෙයකින් මම හිතන්නේ තවත් ක්‍රීඩකෙක්ගේ දැවියාමක් තිබෙන්න තිබ්බා. මොකද පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගෙන අවස්ථාවේදී ඔබ ධාවනයේදී වැරදි කරන්න එපා මල්ලි. මොකද ක්‍රීඩකයන් දෙපළක් තව නිවේශයකින් දබා ගන්න තිබ්බ අවස්ථාවක් තමයි ඔබ යාන්තම් බේරුනේ. හිතා ගන්න ඕන ධාවනයේදී වැරදි කරන්න එපා. එනවා රවීන්ද්‍ර. මම හිතන්නේ පෙර උඩුගුවන් පන්දුව දින තාදිත්‍ය ඉතාමත් මැනවින් මැද පෙළ දකුණත් කලාපයේ මැද පෙළ රකවල් කරනවා හිතවතුනේ. එනවා රවින්ද්‍ර පෙරේරා ප්‍රබල ක්‍රීඩකයා රවින්ද්‍ර. ඔබට පුළුවන් මේ පිටියේ තුල ලකුණු කරන්න. හිතවතුනේ පහරක් එල්ල කරනවා. දෙවත පහර බෙදලා ලකුණක් සේයාවක් තියෙනවා. ලකුණක් දෙනවා. පන්දුවක් එනවා. පන්දුව එනවා. මෙන්න ලකුණයි. මෙන්න සමීර මම හිතන්නේ හරියාකාරව පන්දුව බාර කරේ නෑ ප්‍රනිත් ඉෂාර හරියාකාරව පන්දුව බාර කරේ නෑ. කඩීම් රකින බුද්ධිගේ ඉසට ඉහළින් තමයි ප්‍රනිත් සමීර පන්දුව රැකගෙන බාර කරද්දී ලකුණ ගිහිලා විරයි. වෙනුවට ධාවන කරපු ක්‍රීඩකයා ඉතාමත් වටිනා කියන ලකුණක් ලබා ගන්නවා රවින්ද්‍ර පෙරේරා. ප්‍රථම ලකුණ තමයි
අල්ලිස් ටවුන් නව තරු ක්‍රීඩා සමාජය ලබා ගන්නේ රවින්ද්‍ර පෙරේරාගේ පිත්තෙන්. නැවතත් නිපුන් ශානක ආරම්භක පිතිකරුවා නිපුන් ශානක හොඳ පන්දුවක් ලබා දෙන්න ඕන මංජුල. දකුණත් කෙනෙක් පහරක් එල්ල කරනවා ඒවරත් පන්දුව අතටම යන්නේ දකින්නවා හිතවතුනේ හරියාකාරව පන්දු පහර සාර්ථක වුණේ නැහැ හිතවතුනේ. මොකද පන්දු රැකවල් කළේ ප්‍රනිත් ඉෂාර හිතවතුනේ. ප්‍රනිත් ඉෂාර කියන්නේ ලංකාවේ අතිදක්ෂ කඩළු රකින්නෙක්. මොකද ඔහුගේ ලෞහුගේ ළඟට පන්දුවක් යනවා කියන්නේ ඉතාමත් සුවරසිතව වාර කරනවා කියලා හැමෝම දැනගන්න ඕන. මොකද හැන්දල ප්‍රදේශයේ සිටින වර්ණලාභී ක්‍රීඩකයෙක් තමයි ප්‍රනිත් ඉෂාර. ඉතින් පන්දුවට පහර දෙද්දි කල්පනාවෙන් පන්දුවට පහර දෙන්න ඕන. මොකද කණ්ඩායමේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් කවුද කියන එකත් දැනග බලා සිටින්න ඕන. මොකද ඔවුන් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් අපි ලකුණු ලබා ගන්න ඕන යම්කිසි සැලස්මක් උපයෝගී කරගෙන. මොකද පිටියේ ලකුණු තිබෙනවා මේ මාටාගොඩ ආනන්ද ක්‍රීඩා පිටියේ. ඉතින් ඉතාමත් ගරු බොරු සහිත ක්‍රීඩා පිටිය. ඉතින් පිටියේ ලකුණු තිබෙනවා මේ තරඟ මාලාව තුලදී අපි දැක්කා. මොකද පන්දුව එකවර හරියා එල්ලේට රැකගන්න ඉතාමත් ටිකක් අපහසු තත්වයක තිබෙන ක්‍රීඩා පිටියක් තමයි මේ මාටාගොඩ ආනන්ද ක්‍රීඩා පිටිය. අංක 10 අවිස්ක එනවා තවත් වමත් ක්‍රීඩකෙක් අවිස්ක පාරක් එල්ල කරනවා පහරක් එල්ලනවා මැද පෙරටයි මැද පෙර රකින්න එකපාර රකින්න පන්දුවත් එනවා පන්දුව එනවා මං කිව්වා පන්දුව එනවා කියලා. මොකද මේ නිවේදන කටයුතු කරද්දී ධාවකයොත් දැනගන්න ඕන. මොකද මේ නිවේදන කරන මොකද්ද කියන්නේ කියලා. මොකද මේ ක්‍රීඩකයාගේ වටිනාකම වෙනුවට දාවන කරන ක්‍රීඩකයාත් දැනගන්න ඕන. මොකද ලකුණක් නොතිබුණ ලකුණක් තමයි අවසානයේදී දැවී යාමක් ලෙස කටයුතු කරේ. මොකද කෙසේ වෙතත් දැඩි කල්පනාවෙන් මං ඉස්සෙල්ලත් කිව්වා වෙනුවට දාවන ක්‍රීඩකයන් නිරපරාධේ දවා ගැනීම කරන්න එපා. මොකද ගහලා ගන්න වෙන එක නිකන් අවුට් කරගන්න ඕනේ නැහැ. මොකද වමත් ක්‍රීඩකෙක් තමයි ඒ අවුට් කරගත්තේ. ඒ දැවී යාමක් ලෙස කටයුතු කරේ. ඉතින් පාඩුව අල්ලිස් ටවුන් නව තරුණටයි කල්පනා කරන්න ඕන. කෙසේ නමුත් එනවා ආරම්භක පිතිකරු නැවතත් සිටිනවා රවින්ද්‍ර පෙරේරා. රවින්ද්‍ර පෙරේරා නැවතත් අඩකවේ තුල රවින්ද්‍ර අංක 16 පිටේ රුවාගත් ක්‍රීඩකයා. මොකද මේ ක්‍රීඩකයා ගැන කියනවා නම් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකෙක් ඉතාමත් හොඳ මම හිතන්නේ හැන්දල ප්‍රදේශයේ සිටින මම හිතන්නේ වර්ණලාභී ක්‍රීඩකෙක් තමයි සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම සිටින. පහරක් එල්ල කරනවා ඉතාමත් හොඳ පන්දු පහරක් දකුණත් කලාපේ පන්දුව එකවර රකින්නේ නැහැ හිතවතුනේ. එකවර රකින්නේ මෙන්න ලකුණක් නැවතත් රවින්ද්‍ර පෙරේරාගේ. මම ඉස්සර පෙර කිව්වා අර වමත් ක්‍රීඩකයෙක් සිටියා නම් මොකද ඔහුත් සමග හොඳ සම්බන්ධතාවයකට යන්න තිබ්බා. රවින්ද්‍ර පෙරේරායි වමත් ක්‍රීඩකයයි නිරපරාධේ දැවී යාමකට අසු වුණා. පෙර කරපු ගොංකම් කරන්න යන්න එපා කියලා මම දන්න සිංහලෙන්ම කියනවා. මොකද ධාවන වලල්ලේදී වැරදි කරන්න එපා. මොකද මේ මම හිතන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට වාසිසාගත තත්ත්වයක් තමයි ඔහුම පෙන්눔 කරේ. එනවා දිනුතු සුරංග මම හිතන්නේ කණ්ඩායම සිටින පරිණත ජේෂ්ඨතම ක්‍රීඩකෙක් තමයි දිමුතු සුරංග. යම් කණ්ඩායම මම හිතන්නේ අල්ලිස් ටවුන් හැන්දල සොහිරෝ ඒ වගේම මුදිත කෙරෝපිටිය මුදිත කණ්ඩායම සහ ප්‍රබල කණ්ඩායම් නියෝජන කරපු ක්‍රීඩකෙක් තමයි දිමුතු සුරංග. අංක 6 පිටේ රුවාගත් ක්‍රීඩකයා. මොකද මේ තරඟ මාලාවේදී ඉතාමත් හොඳින් ලකුණු අතරට එන්න ඕන. මොකද තරඟමාලාවේ සාර්ථක ලෙස පිටියේ ලකුණු තිබෙන ක්‍රීඩා පිටියක් තමයි අද මේ මාටාගොඩ ආනන්ද ක්‍රීඩා පිටිය තියෙන්නේ. පහරක් එල්ල කරනවා හරියාකාරව පන්දුව පිටතට වැදුන්නේ නැහැ. පන්දුව තියලා ලකුණක් තියෙනවා පන්දුව ගිලුණා. ලකුණක් තියෙනවා හිතවතුනේ. එකවර පන්දුව රැකවල් කරන්නේ ප්‍රබෝධ කණ්ඩායමේ.
සනෝජ් මාලකට එකවර පන්දුව රැකවල් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අවසරයෙන් ලකුණක් පූජා කරනවා මම හිතන්නේ මේ තුන්වන ලකුණ තමයි මේ තුන්වන ලකුණ තමයි පිටියේ වාර්තා කරන්නේ අලිස්ටවුඩ් නව තරු ක්‍රීඩා සමාජය. ඉතින් නැවතත් ආරම්භක පිටිකරුවා තවමත් සිටිනවා. ආරම්භක පිටිකරුවා තවමත් සිටිනවා රවින්ද්‍ර පෙරේරා. ඔබරේ වටා තමයි මම හිතන්නේ භූමිකාව තියෙන්නේ. මොකද රවින්ද්‍ර අහගන්න ඕන රවින්ද්‍ර අනිවාර්යයෙන්ම මේ තරඟේ ඔබ හොඳ සම්බන්ධතාවයකට යන්න ඕන. මොකද දිමුතු සුරංගත් එක්ක ඔබත් හිටියා නම් මොකද ලකුණු තිබෙනවා මේ ක්‍රීඩා පිටියේදී. ලකුණු රැකවල් මම හිතන්නේ ලකුණු කරවන්න පුළුවන් ක්‍රීඩා පිටියක් තමයි මේ මාඩගොඩ ආනන්ද ක්‍රීඩා පිටිය. රවින්ද්‍ර පෙරේරා හොඳයි ඔබ දෝරාගත්ත පැත්ත. මොකද ලකුණු තිබෙනවා රවින්ද්‍ර. ඔබගේ පිටෙන් අද පහරක් එල්ල කරනවා. ප්‍රබල පහරක් මම හිතන්නේ මැද පෙළටයි පන්දුවත් එනවා. පන්දුව එනවා. බුද්ධික සිටිනවා. බුද්ධික ප්‍රබල ක්‍රීඩකයා ප්‍රබෝධ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයා කඩින් රකින්නවා අද බුද්ධික. බුද්ධික පෙරේරා එකවර පන්දුව රැකගද්දී වෙනුවට දාවන ක්‍රීඩකයා දෙවන කඩීමේ වාර්තා කරනවා. දෙවන කඩීමට සීමා වෙනවා හිතවතුනි. නැවතත් දිමුතු සුරංග නැවතත් ක්‍රීඩා පිටියට වාර්තා කරන ආඩකවයට දිමුතු ඔබේ ලකුණක් ඕන. දිමුතු මේ පන්දුවට නම් ඔබට පුළුවන්. දිමුතු පහරක් එල්ල කරනවා. ඉතාමත් හොඳින් පන්දුවට මම හිතන්නේ ලකුණක් ලබා ගන්නවා සුසාන භූමියටයි. වම්මත් කලාපයේ සුසාන භූමියටයි පන්දුව ගලා යන්නේ. මෙන්න දිමුතුගේ පිටෙන් තවත් ලකුණක් අල්ලිස්ටවුන් නව තරු ක්‍රීඩා සමාජයට. මයිදන්නේ ලකුණු මහිතන්නේ ගලා එන අවස්ථාවේදී රවින්ද්‍ර සමග දිමුතු සුරංගත් එක්කහුව වෙලා හොඳ සම්බන්ධතාවයකට යනවා. මේ වන විට තත්ත්වය ඉතාමත් හොඳින් තරගයේ පාලනය තම කණ්ඩායමට තරු කණ්ඩායමට ලබා ගන්න අවස්ථාවක් තමයි අපි දකින්නේ. ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයා තමයි රවින්ද්‍ර පෙරේරා. මොකද රවින්ද්‍ර දන්නවා මේ ක්‍රීඩා පිටියේ කොහෙන්ද ගහන්න ඕන කොහටද ගහන්න ඕන කියලා. පෙන්න රවින්ද්‍ර ඔබට අත්දැකීම් බහුල ක්‍රීඩකයා තමයි රවින්ද්‍ර පෙරේරා. මේ ක්‍රීඩා පිටියේ දකුණ සහ වම තින්ද ලකුණු තියෙන ක්‍රීඩා පිටියක් හිතවතුනේ. මෙන්න රවින්ද්‍ර අන්තය වෙනස් කරමින් පාන්දුව පහරක් එල්ල කරනවා. දවස පහරක් පයිතල්ලේ ලකුණක සේයාවක් තියෙනවා. පන්දුව එකවර රකින්න ලකුණ පයිතල්ලේ තුන්වෙනි කඩීමට පැමිණෙනවා. ලකුණක් තිබෙනවා. පන්දුව හරියාකාරව බාර කරේ නෑ හිතවතුනේ. පන්දුව නැවතත් තවත් ලකුණක් පූජා කරනවා හිතවතුනේ. අල්විස්ටවුන් තරු ක්‍රීඩා සමාජයට තවත් ලකුණකින් ඉහළ ලම්වනවා. මේ වන විට ඉතාමත් හොඳින් මං කිව්වා පෙර පරිදි. මොකද හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා රවින්ද්‍ර පෙරේරායි දිමුතු සුරංගයි හිතවතුනේ. අන්න ඒක තමයි සහ සම්බන්ධතාවය. මොකද මේ තරඟමාලාවේ ලකුණු 10ට ඉහළින් තියෙනවා නම් හිතවතුනේ දවන්ත අභියෝගයක් කරන්න පුළුවන් අපිට ප්‍රබෝධ කණ්ඩායමට එන්නේ. ඒක තමයි. මොකද ප්‍රබෝධ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රසක් සිටිනවා. නමුත් ඔවුන්ට අභියෝගයක් කරන්න පුළුවන්. මම හිතන්නේ අලිස්ටවුන් තරු කණ්ඩායමට ලකුණු 10ට ඊලින් අපි තියලා බලමු. මෙන්න අපි යමු ලකුණු 10ට ඊලින් බලමු. අපි දිමුතු සුරංග ඔබට පුළුවන්. තාමත් ඔබට පුළුවන්. හොඳ පහරක් එල්ල කරන ක්‍රීඩකයා පහරක් එල්ල කරනවා. දිගු දුර පන්දු පහර පයිතල්ලේ උඩුකුවන් පන්දුව රකින්නේ නැහැ හිතවතුනේ. මට පෙනී යනවා රකින්නේ නැහැ හිතවතුනේ. මෙන්න තවත් ලකුණක් දිමුතු සුරංගගේ පිටෙන් ලකුණක් ලබා ගන්නවා අලිස්ටවුන් තරු කණ්ඩායම වෙනුවෙන්. හොඳයි හිතවතුනේ
මේ වෙලාවේ මම හිතන්නේ ආනන්ද ක්‍රීඩා පිටියත් වටේම උණුසුම් තත්ත්වයක් තිබෙනවා. ආස්කුලසත් උණුසුම් ක්‍රීඩා පිටියත් උණුසුම්. මොකද උණුසුම් තරගයක තමයි සිටින්නේ. ඊටමත් හොඳින් ලකුණු කරන අවස්ථාවක් තමයි එනවා. තාමත් ආරම්භක පිටිකරුවාගේ මම හිතන්නේ කාර්යය ඒ හොඳමත් හොඳින් සිදු කරන ක්‍රීඩකයා තමයි රවින්ද්‍ර පෙරේරා. අත්දැකීම් බහුල ක්‍රීඩකෙක් තමයි රවින්ද්‍ර ඔබට පුළුවන් රවින්ද්‍ර. මොකද මේ ක්‍රීඩා පිටිය ඔබ හැම අතින්ම ක්‍රීඩා කරපු ක්‍රීඩා පිටියක් ඔබ දන්නවා කොහෙන්ද ගහන්න ඕන කියලා. පහරක් එල්ල කරනවා. හරියාකාරව පිටේ වැදුන්නේ නැහැ. දැවින් කණු අතරින් ගමන් කරද්දී මේ දැන් හොඳින් ක්‍රීඩා කරපු මම දැන් හොඳින් පන්දුවට පහර දෙන ලකුණු ලබාගත් ක්‍රීඩකයා රවින්ද්‍ර පෙරේරාගේ ඉනිම අවසන් වෙනවා හිතවතුනි. මංජුල ක්‍රීඩකයා අංක 18 පිටේ රුවාගත් ක්‍රීඩකයා මංජුල මම හිතන්නේ කලක් ප්‍රබල මම හිතන්නේ මාටගොඩ ආනන්ද ක්‍රීඩා සමාජයේ පවා නියෝජනය කරපු ක්‍රීඩකයා තමයි මංජුල. ඉතින් අපි බලමු මංජුල ඔබගේ සුපුරුදු පන්දු පහර යොමු කරන්න ඕන. මොකද දකුණත් පාරක් එල්ල කරනවා මැද පෙළටයි පන්දුව රකින්නවා එකවර බාර කරමින් පන්දුව ඉතාමත් කල්පනාකාරී වෙනුවට ධාවනය කරන ක්‍රීඩකයා. මොකද මම හිතන්නේ අත්දැකීම් තියෙන ක්‍රීඩකෙක් තමයි මංජුල. ඉතින් ඔහුවත් ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම දිමුතු සුරංග සිටිනවා. දිමුතු ඔබ කලබලකාරී වෙන්න ඕනේ නැහැ දිමුතු. මොකද රවින්ද්‍ර පෙරේරාගේ දැවියාමත් පසුව තමයි ඔබ එන්නේ ක්‍රීඩා පිටියට. ඔබ ක්‍රීඩා පිටියේ රැඳෙන පන්දු පහරක් එල්ල කරන්න ඕන. මොකද තවත් පන්දු තිබෙනවා රාශියක්. මොකද ඔබට පුළුවන් එක දැන හිඳගෙන ලකුණු ලබා ගන්න. ඔබ කරන්න ඕන ඔබ පිටියේ තේරුම් අරගෙන පිටියේ ස්තන් බලමින් පන්දු පහරක් එල්ල කරනවා නම් මම දකිනවා ස්තනක් තිබෙනවා. ඔබට පේනවා ඇති ඔබ ඊටමත් හොඳින් ඒ ස්ථාන වලට පහර එල්ල කරන ක්‍රීඩකෙක් තමයි දිමුතු සුරංග. බලමු පන්දු පහරක් එල්ල කරනවා. දවන්ත පන්දු පහරක් එල්ල මම හිත රකින්නේ නැහැ. ඔව් තනි අතට පන්දුව රකින්නවා හිතවතුනි. දැඩි විශ්වාසයෙන් නැති වුණත් ඊටමත් හොඳින් පන්දුව ඉලක්ක කරමින් තනි අතට පන්දුව රකින්නවා හිතවතුනි. ඒ අවසරයෙන් දිමුතු සුරංගගේ ඉනිමත් අවසන් වෙනවා. මේ වන විට හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් දෙපළ තමයි දිමුතු සුරංගත් රවින්ද්‍ර පෙරේරාත්. ඊටම මේ වන විට පන්දු 16ක් අවසන් වෙලා තියෙනවා. ප්‍රධාන තීරක පියන්ත හේමන්ත සඳහන් කරා පන්දු කීයද කියලා. පන්දු 16ක් අවසන් වී තිබෙනවා. හිතවතුනි ප්‍රබල ලෙස තරගයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. එනවා කණ්ඩායමේ නායකයා මලිත් හරේන්ද්‍ර. මලිත් ඔබ කල්පනාකාරී පන්දු පහරවල් එල්ල කරන්න උනා. ඔබට පන්දු තිබෙනවා මලිත් හොඳට. ඉතින් පහර එල්ල කරද්දී කල්පනාකාරී පන්දු පහරක් එල්ල කරන්න ඕන මලිත්. පහරක් එල්ල කරනවා මැද පෙළටයි. පන්දුව හරියාකාරව රකින්නේ මොකද පන්දුව ලැබෙද්දී පන්දුව ඉතාමත් වේගයෙන් පන්දු බාර කරනවා. ඒක තමයි ප්‍රබුද්ධ කණ්ඩායමේ වෙනස. මොකද පන්දු බාර කිරීමේ වේගය ඉතාමත් හොඳින් තියාගන්නවා ප්‍රබුද්ධ කණ්ඩායමේ. වෙනුවට ධාවනය කරන ක්‍රීඩකයා ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕන. මොකද පන්දුව ඉතාමත් වේගෙන් කඩින් පාලනය කරන ක්‍රීඩකයාට පැමිණෙනවා. ඒ අවසරයෙන් ධාවකයන් කල්පනාවෙන් වෙන්න ඕන. එනවා මංජුල ක්‍රීඩකයා.
දැඩි සුළං රැල්ලක් හමා යනවා ක්‍රීඩා පිටියේ පසුපස කලාපයට බලමු පහරක් එල්ල කරනවා මංජුල දැවන්ත පන්දු පහරක් මං කිව්වා මොකද පන්දුව හැරෙනවා මහා මාර්ගයේ ආසේ පන්දුව බිමපත් වෙනවා මෙන්න තවත් ලකුණක් මංජුලගේ පිටෙන් මංජුල මේ වෙලාවේ මම හිතන්නේ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙනවා මේ වෙලාවේදී වලිස් ටවුන් නව තරු ක්‍රීඩා සමාජය ඉතාමත් හොඳින් ක්‍රීඩා පිටිය මම හිතන්නේ මේ තරගය තම අතට ග්‍රහණය කරගෙන මේ අපි යන අවස්ථාවේදී මේ වේගය එක දිගටම තරගය පවත්වා ගැනීම තමයි නුවණහුඩු මොකද ලකුණු 10 සීමාවට ඉහළින් තියෙන එක තමයි හොතාමත් හොඳ දැඩි අභියෝගයක් දෙන්න පුළුවන් ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රබල හැදෙන ප්‍රබෝධ කණ්ඩායමට මේ අවස්ථාවේ තුලදී නැවතත් අංක 15 දාරගත් ක්‍රීඩකයා වමත් ක්‍රීඩකෙක් මම හිතන්නේ සුභාෂ් ක්‍රීඩකයා සුභාෂ් අංක 15 මම හිතන්නේ පහරවල් එල්ල කරන්න ඉතියාමත් වටිනා කණ්ඩායමක් තමයි මම හිතන්නේ පහරක් එල්ල කරන හරියාකාරව පන්දුව හරියාකාරව පන්දුව වැදුන්නේ මොකද දමා ගසනවා ප්‍රනිතිශාර ධාවකයාට වැදුන්නේ හරියාකාරව ඒ අවසරයෙන් වෙනුවට ධාවන කරපු නිපුන් ප්‍රථම කඩීමේ නතර වෙද්දී දැන් මලිත පන්දු යම් කිසි කීපයක් කැපීමක් ලක්ුණා මොකද අපි තරගයේ වේගය අපි තියාගන්න ඕන මලිත ලකුණක් ලබා ගද්දී අපි කඩුලක් දැවී යද්දී අපි දැනගන්න ඕන ක්‍රීඩා පිටියේ කෙසේද අපි කරන්න ඕන නමුත් තරග මාලාවේ පන්දු 30කට සමන්විත තරගයක් ලෙස ඉඳා තවත් පන්දු තියෙනවා මලිත ඔබට පුළුවන් කණ්ඩායමේ නායකයා ලෙස පහරක් එල්ල කරනවා මම කිව්වා පෙර පරිදි මම කිව්වා ඉතාමත් වේගෙන් පන්දුව ගමන් කරනවා ඒ විදුවල් මාතාවගේ පැත්තට තමයි යන්නේ මම හිතන්නේ විදුවල් පැත්තට තමයි යන්නේ විදුවලට පන්දුව ගමන් කරද්දී මේ දැන් ප්‍රධාන විනිශ්චය සුදු දණ්ඩය එසොමින් ලකුණක් සේයාවක් කරනවා ලකුණ ලබා ගන්නේ නායක මලිත් හරේන්ද්‍රයි ඉතාමත් හොඳින් මේ වෙන විට දැවන්ත පහරවල් එල්ල කරනවා හිතවතුනි අලිස් ටවුන් නව තරු ක්‍රීඩා සමාජය එනවා මංජුල ක්‍රීඩකයා මේ වෙන විට හොඳ සම්බන්ධතාවයකට යනවා අපි යමු මේ වෙන විට පහරක් එල්ල කරනවා තවත් පන්දුවක් මැද පෙළටයි එවරත් පන්දුව එකවර රගින දෙවෙනි කඩිමේ නැවතින්න ඕන තුන්වෙනි කඩිමේත් එනවා පන්දුව එනවා නවතින්න ඕන ඇවිල්ලා ඉන්න ඕන මල්ලි මොකද ඇවිල්ලා තුන්වෙනි කඩිමේ නැවතින්න යම් කිසි හේතුවකින් දමා ගැසුවා නම් සෑහෙන මම හිතන්නේ මතභේදාත්මක ප්‍රශ්නයක් වෙන්නත් තිබ්බා මොකද ඔබට එන්න වෙලාව ඕන තරම් තිබ්බා ඔබ හිමීට ආවේ නමුත් කෙසේ වෙතත් මංජුලව ගලවා ගන්නවා තුන්වෙනි කඩීමේ ධාවනය ලෙස එනවා මලිත් හරේන්ද්‍ර මගේ සමකාලීන මිත්‍රයා පාසල් ක්‍රීඩකයා ඒ වගේම සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජෙත් මගේ සමකාලීන මිත්‍රයන් දෙපළක් තුන්පළක් සිටිනවා අපි ඒවත් මතක් කරන්න ඕන මොකද මාත් එක්ක එකට සෙල්ලා කර අපිත් එක්ක එකට ඉගෙන ගත්ත ක්‍රීඩකෙක් තමයි මලිත් හරේන්ද්‍ර පහරක් එල්ල කරනවා දැවි යනවා හිතවතුනි පන්දුව දැවින් කමු දෙක අතරින් ගමන් කරද්දී මලිත් හරේන්ද්‍රගේ ඉනිම අවසන් වෙනවා හිතවතුනි මෙය මම හිතන්නේ හරියාකාරව පිත්තේ වැදීමක් නැතුව ඇතුලෙන් ගමන් කරපු අවස්ථාවක් තමයි ඒ අවසරයෙන් මලිත් හරේන්ද්‍රගේ ඉනිම අවසන් වෙනවා කණ්ඩායමේ නායකයා මේ වෙන විට දැවි යනවා තෝතුනි හරියටම තව පන්දු 8යි පන්දු 8ක් තිබෙනවා මලිත් පෙරරා පන්දු 8ක් තිබෙනවා මලිත් ඔබ හොඳ ක්‍රීඩකයන් ගන්න ඕන මොකද මේ වෙන විට ලකුණු හොඳින් අරන් යන වෙලාවේ ප්‍රයෝගකාරී ක්‍රීඩකයන්ව ගන්න ඕන මලිත් මොකද බිම නෙමෙයි ලකුණු ලබා ගන්න ක්‍රීඩකයන් එනවා මංජුල සිටිනවා තවමත් මංජුල ඔබට පුළුවන් ඔබ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයා මේ වෙන විට
ඉතාමත් හොඳින් සුරක්ෂිත පන්දු පහරවල් එල්ල කරන ක්‍රීඩකයා. පහරක් එල්ල කරනවා උඩුගල් පන්දු පහරක්. පන්දුව එකවර රකිද රකින්නේ මාලකට හරියට සනෝත් මාලක එකවර රකින්නවා. එතන පන්දුව බාර වෙනවා. පන්දුව බාර වෙනවා හරියාකාරව පන්දුව බාර වුන්නේ නැහැ. පන්දුව දැවින් කණුවේ ගැටුණා. පන්දුව දැවින් කණුවේ ගැටුණා හිතෝදුනේ. මොකද හරියාකාරව පන්දුව බාර කරාම සනෝත් මාලක පන්දුව හරියාකාරව සනෝත් මාලක පන්දුව බාර කරා. අවාසනාවක මහත දැවින් කණුවේ ගැටීමෙන් පන්දුව ලකුණක් බවට පත් වෙනවා හිතෝදුනේ. දැවිම් කණුවේ ගැටීම නිසා තමයි මේ ලකුණ ලැබුණේ. ඉතාමත් හොඳින් පන්දුව බාර කරා ප්‍රනිත් ඉෂාරට. පන්දුව ලැබුණා නම් නිසකම දැවියාමක් වෙන්න තිබ්බා. නැත්තම් ලකුණක් නැති වෙන්න තිබ්බා. ඒත් මතක් කරන්න ඕන වාසනාව තියෙනවා නව තරුණ තරු ක්‍රීඩා සමාජයේ අලිස්ටවම එනවා මංජුල ක්‍රීඩකයා. නැවතත් මංජුල ඔබට පුළුවන්. මංජුල ඔබ වාසනාවන්ත ක්‍රීඩකයෙක්. පහරක් එල්ල කර හරියාකාරව පන්දුව වැදුන්නේ නැහැ. දැවි යනවා. දැවි යනවා. අවසන් පන්දු 6යි. අවසන් පන්දු 6යි. අවසන් පන්දු 6යි. තවත් මම හිතන්නේ ලකුණු 10 සීමාවට පයින්න ඕන. මොකද තරගයක් අපි දෙන්න ඕන ප්‍රතිවාදී කණ්ඩායම ප්‍රබෝධ කණ්ඩායමට. ඉතාමත් මම හිතන්නේ අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවකට යන්න ඕන. මම කිව්වා පෙර පරිදි ලකුණු 10 සීමාවට ඉහළ අපි තියමු කියලා. අපි යමු. ඔබට පුළුවන් තවත් පන්දු 6ක් තිබෙනවා. තවත් පන්දු 6ක් තියෙනවා හිතෝදුනේ. ලකුණු 10 සීමාවට යන්න පුළුවන්. ප්‍රබල ක්‍රීඩකයන් සිටිනවා නම් මලිත් අපි ගන්න ඕන. මොකද තා පන්දු 6යි තියෙන්නේ. ලකුණක් ලබා ගන්න පුළුවන් ක්‍රීඩකෙක් එනවා. ක්‍රීඩකයා නිරංජන් ක්‍රීඩකයා. නිරංජන් පහරක් එල්ල කරනවා. ප්‍රබල පහරක්. ලකුණයි. මම කිව්වා ප්‍රබල පහරක්. මම හිතන්නේ හීයක වේගෙන් දැවිලි පන්දුව සරල සමාන්තර පන්දු පහර එකවර පන්දු රකින්න ක්‍රීඩකයාට රැකවල් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බිම පතිත වේවත් සමග පන්දුව ඉස්සට ඉහළින් යද්දී මේ වෙනාවට මගේ ඉලක්කය සමාත කර තිනවා. අවසන් පන්දු පහට ඇවිල්ලා තියෙනවා. අල්ලිස්ටවුන් තරුණ දරු ක්‍රීඩා සමාජය ඉතාමත් හොඳින් මේ වෙනාවට ගහනවා. මම හිතන්නේ ප්‍රබල ලෙස පහරාත්මක ක්‍රීඩකයන් සිටින ක්‍රීඩකෙක් මම හිතන්නේ තරගමාලාවේ ඉතාමත් ප්‍රබල ලෙස තරගමාලාවට ප්‍රවිෂ්ඨ වුණා. නව තරු ක්‍රීඩා සමාජය. අපි බලමු. නිරංජන් ඔබට පුළුවන් පහරක් එල්ල කරනවා. උඩුගල් පන්දු පහර රකීද? එකවර ක්‍රීඩක 1-2 3යි පන්දුව රකීද? පන්දුව රකින්නේ නැහැ. පන්දු වෙනවා ලකුණත්. පන්දු වෙනවා. එන්න ඕන. මොනවද කරන්නේ මේ දාවන වලල්ලේ තුලදී? ලකුණට ඇවිල්ලා ඉන්න ඕන මල්ලි. මොකද හරියාකාරව පිටේ මම හිතන්නේ පන්දුව එකවර බාර කිරීමක් කරා නම් පන්දුව ඇඟේ දැවුණා නම් නිසක දැවියාමක් තියෙන්න තිබ්බා. ඔබගේ කාර්යය කරන්න ඕන. මොකද දාවකයා කාර්යය කරන්න ඕන. ක්‍රීඩකයා මම හිතන්නේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයා ඔහුගේ කාර්යය කරන්න ඕන. ඔබ බලන්න ඕනේ පන්දුව රකින්නවද නැද්ද කියලා. ඔබ ලකුණට ඇවිල්ලා ඉන්න ඕන. මෙන්න මං කිව්වා ඊටම ප්‍රබල ලෙස තරගයට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා. මේ වෙන විට ඇදලා ප්‍රබෝධ කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දෙනවා. නව තරුණ තරු ක්‍රීඩා සමාජය මේ වන විට. එනවා නිරංජන් ඔබට පුළුවන් තවත් ලකුණ. පහරක් එල්ලක හරියාකාරව වැදෙන්න. දැවි යනවා හිතෝතුනි. තවත් පන්දු කීපයක් තියෙන්නේ. පන්දු 3යි. ප්‍රබල මයිතර පන්දු 3යි. පියන්ත හේමන්ත අවසන් පන්දු 3යි. ඔබ සංඥාවක් නිකුත් කරන්න ඕන. මොකද අවසන් පන්දු 3යි තියෙන්නේ. මොකද ප්‍රබල ලෙස තරගමාලාවේ ප්‍රවිෂ්ඨීමක් දැක්කා. මම කිව්වා පටන් ගද්දීම ඉතාමත් හොඳින් මේ ලකුණු සංඛ්‍යාවට ගියොත් ඉතාමත් හොඳින් ඔහුට අභියෝග කරන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවකට යන්න ඕන. ලකුණු 10කට ඉහළින් අපි තියන්න ඕන කියලා. කවුද? ලලිත් පෙරේරා. ලලිත් මම දන්නවා ලලිත් පැරණි ක්‍රීඩකයෙක්. නවතරු ක්‍රීඩා සමාජයේ ප්‍රබල පහරක් එල්ල කරනවා. රකීද උඩුගල් පන්දුව රකින්නේ පන්දුව රකින්න අමාරුයි. පන්දුව රකින්න අමාරුයි. මොකද ලකුණකට එන්න ඕන. පන්දුවත් එනවා. පන්දුව එනවා ලකුණයි. මොකද මේ වෙනාවේ
පන්දු රකින්නවා කියන්නේ හිතවතුනේ ලේසි නෑ. මොකද කොයි කණ්ඩායම වුණත් මේ වෙලාවේ පන්දු රකින්න ලේසි වෙන්නේ නෑ. මොකද හිරු රශ්මිය ඉතාමත් තදින් වැටෙන වෙලාවක දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පෙන්වු කරනවා. ඒ වගේම පන්දුව ඉහළට ගමන් කරද්දී පන්දුව පෙනෙන්නේ නැති විදියක් තියෙනවා. පන්දු රකින්න ක්‍රීඩකයන්ට ඉතාමත් අමාරු තත්ත්වයක් තමයි මේ ක්‍රීඩා පිළිවෙත තුලදී දැන් තියෙන්නේ. කෙසේ නමුත් වාසියක් වුණා කරගන්නවා හිතවතුනි තරු ක්‍රීඩා සමාජය. ඒ ප්‍රමාණයෙන් මම හිතන්නේ දිනුණු දුර්වලතාවයෙන් ලකුණක් කරා යනවා. හිතවතුනි මේ අපි මේ සමරන්නේ හැන්දල එක්සත් ක්‍රීඩා සමාජය එදා නියෝජනය කරපු කීන්සි බර්නාඩ් අනුස්මරණ තරගමාලාවයි. හිතවතුනි එනවා මංජුල ක්‍රීඩකයා පැරණ ක්‍රීඩකේ මංජුල ප්‍රබල ක්‍රීඩකයා බලමු මංජුල අපට පුළුවන් පාරක් එල්ල කරනවා හරියාකාරව පන්දුව බාර වුන්නේ නැහැ මටත් දැක්කා මොකද හරියාකාරව පන්දුව ලැබුන්නේ නැහැ මංජුල මම හිතන්නේ හරියාකාරව දැම්මනම් ඔහුට ලකුණක් ලබා ගන්න තිබුණු අවස්ථාව තමයි වමත් ක්‍රීඩකෙක් කෙසේ නමුත් ලලිත් හිටන අවසන් පන්දුවට ප්‍රබල ලෙස පන්දුවට පහර දෙන ක්‍රීඩකයා තමයි ලලිත් මම හිතන්නේ මේ විට තරඟමාලාවේ ඉතාමත් දැඩි මේ වෙන විට දැඩි ගෞරව සියල්ල හිමි කරගෙන තිබෙනවා ගෞරව සම්මාන හිමි කරගෙන තිබෙනවා මේ වෙලාවේ අල්ලිස් ටවුන් තරු ක්‍රීඩා සමාජය ප්‍රහාරාත්මක වේගයෙන් ප්‍රහාරාත්මක පිටිකරුවන්ගේ වේගයෙන් මම හිතන්නේ ඉතාමත් හොඳින් ලකුණු කරමින් තියෙනවා මේ අවසන් පන්දුවයි ලලිත් ඔබට පුළුවන් ලකුණක් ලබා ගන්න පහරක් එල්ල කරනවා මැද පෙළටයි පන්දුව එකවර රගේ බුද්ධික පෙරේරා පන්දුවත් එනවා ලකුණ එන්න ඕන අවසන් පන්දුවයි තිබෙන්නේ ලකුණකට යන්න පුළුවන් නම් ලොකු දෙයක් මොකද එනවා ප්‍රනිත් ඉෂාර දැවි යනවා හිතවතුනේ ප්‍රනිත් ඉෂාරත් එක්ක බේරෙන්න බෑ අවසන් පන්දුව වුණත් මොකද ඔහු දාවකයා ළඟටම පැමිණියා හිතවතුනේ කෙසේ නමුත් පන්දු 30 අවසන් වෙනවා පන්දු 30 අවසන් වෙනවා අල්ලිස් ටවුන් තරු ක්‍රීඩා සමාජයේ මම හිතන්නේ තරඟමාලාවේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තියෙනවා ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා මේ වෙන විට ඉතාමත් හොඳින් මම හිතන්නේ සත්කාරක අල්ලිස් ටවුන් තරු ක්‍රීඩා සමාජය මේ තරඟමාලාවේ වැඩිම ලකුණු සංඛ්‍යාවට මේ තරඟයේදී යනවා ලකුණු 12ක් ලකුණු 13ක අභියෝගයක් තියෙනවා හැන්දල ප්‍රබෝධ ක්‍රීඩා සමාජයට මම කිව්වා ලකුණු 10ට ඉහළින් තිබ්බොත් එහෙම ඉතාමත් හොඳින් ඔහුන්ට මම හිතන්නේ හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් ඒක තමයි ප්‍රබෝධ කණ්ඩායමට කරන්න පුළුවන් හොඳම දේ මොකද ඔහුගේ ප්‍රහාරාත්මක වේග ක්‍රීඩකයන් කීප දෙනෙක් සිටිනවා ඒ නිසා තමයි මම එහෙම කිව්වේ හොඳ ලකුණු සංඛ්‍යාවකට ඇවිල්ලා තියෙනවා අල්ලිස් ටවුන් තරු ක්‍රීඩා සමාජය ඉතින් ඒක තමයි තත්ත්වය මේ කීන්සි බර්නාඩ් අනුස්මරණ තරඟමාලාවයි මේ හැන්දල මාටගොඩ ආනන්ද ක්‍රීඩා පිටියේදී තුන්වෙනි තරගයක් ලෙස තමයි මේ තරගය ආරම්භ වෙලා තිබෙන්නේ ඉතින් මම ආරාධනා කරනවා හිතවතුනි ප්‍රබෝධ කණ්ඩායමේ විස්තර නිවේදකතුමාටත් ඔබගේ කණ්ඩායම පිළිබඳ යම් කිසි දෙයක් කරන්න උචිත රුවන් සිටිනවා උචිත මම හිතන්නේ එන්න ඕන මොකද ඔබේ කණ්ඩායම ගැන එන්න ඕන මොකද මේ තරඟමාලාව කීන්සි බර්නාඩ් අනුස්මරණ තරඟමාලාවයි ඉතින් අද උදෑසන සිටම ඉතාමත් සාර්ථක ලෙස මේ වෙනකම්ම ඉතාමත් සාර්ථක ලෙස මේ මාටගොඩ ආනන්ද ක්‍රීඩා පිටියේදී දිගහැරෙනවා මම හිතන්නේ රූප කාව්‍යයක් මම හිතන්නේ කෙල්ලු කරනවා Facebook සජීවී විකාශය CN ස්පෝර්ට් මම හිතන්නේ ලයිව් ආයතනය තමයි Facebook සජීවී විකාශය මේ තරඟමාලාවේ දැඩි පැහැදිලි දසුන් යොමු කරමින් ඉතාමත් හොඳින් මේ Facebook සමාජ දාලා පිටුවේ ලස්සනට මේ තරඟය මම හිතන්නේ ඩ්‍රෝන කැමරා සාක්ෂණයෙන් සහ උඩුගුවනින් සහ ඉතාමත් හොඳින් මේ ක්‍රීඩා පිටිය තුල කැමරාකරණය කරනවා. ඉතින් එයත් මතක් කරනවා මම හිතන්නේ ඉතාමත් හොඳින් රූපකාවනය කරනවා. බොහොම අමාරු තත්ත්වයක තමයි හිටියේ. මොකද මේ සජීවීකරණය කරගන්න හැකියාව තිබෙනවා. මොකද ඒ තරම් තරඟ මාලාවල් තිබෙන නිසා රූපභාවය කරන්න හමුන්නේ නැහැ. මම ආරාධනා කරනවා හැන්දල ප්‍රබෝධ ක්‍රීඩා සමාජයේ විස්තර නිවේදකයාට නිමල් ජයදේව මම හිතන්නේ එනවා. නිමල් අයියේ එන්න ඔබ
නිවේදන කටයුතු කරන්න ප්‍රබෝධ ක්‍රීඩා සමාජයේ වෙනුවෙන් වියල් මේනක ආරාධනා කරලා තිබෙනවා. නිමල් ජයදේවර මම හිතන්නේ මෙතන පට හරබර පැහැදිලි සුපැහැදිලි විස්තර විකාශයක් කරන්න. මොකද ඉතාමත් හොඳින් නිවේදන කටයුතු කරනවා මේ තරගමාලාවේ දැක්කා අපි ඔහුගේ නිවේදන ඉතාමත් හොඳින්. මම ආරාධනා කරනවා නිමල් ජයදේවට ඔබට මයික්‍රොෆෝනය බොහොම ස්තුතියි. හොඳයි බොහොමත්ම ස්තුතියි මගේ ආදරණීය චාමර නේද? ලංකා චාමරකම හදවතේ ගායකයෙකුත් ඉන්නවනේ. මෙයාත් හදවතේ කෙනෙක්. ඒකින්ද හදවතේ කොනක හරි ඉන්න පැලපදියන් වෙලා. සාමාන්‍යයෙන් අම්මට පස්සේ ඉන්න දරුවෝනේ. ඔයත් පැත්තක තියාගෙන ඉන්න හිතනවා. චාමර බොහොමත්ම ස්තුතියි. තරගයට යමු. මේ මම හරි මේ නිර්මල් තරගයට ආවට හරි ලකුණු තත්ත්වය දන්නේ නැහැ. වෙන ලෝකයක හිටියේ. ඒකින්ද වෙන ලෝකෙ හිටියා හිතන්න එපා වෙන දෙයක් කියලා නෑ. ඇත්තටම වෙන කල්පනාවක හිටියේ. ලකුණු 12ක් ගහන්න ඕනේ. 12ක් ගහලා තියෙනවා. ලකුණු 13ක්. ලකුණු 13ක් අභියෝගයක් තිබෙනවා. පන්දු 30ක් තුල. හොඳයි බලමු ප්‍රබෝධ කණ්ඩායමට බැරි දෙයක් නෑ නේද? ප්‍රබෝධ කණ්ඩායම කියන්නේ වසර ගාණක් එලකට නිරත වෙලා තියෙද්දි හැබැයි හන්දල් තරනරු කණ්ඩායම ආගන්තුක බවක් ඇත්තම දුටුවේ නෑ පිටිකරණයේදී. ඔවුන් පුදුමාකාර විදිහට පිටිය තුල මතන් රවීන්ද්‍ර පෙරේරා තමන්ගේ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම එලකඩාවේ තිබෙන විශිෂ්ට රවි ආදරණීය මිත්‍රයා අතිවිශේෂ ඉනිම ආයේ කතා දෙකක් නැහැ. විශිෂ්ට ඉනිමක්. ඒ කතා කළ හැකි කතාවට ඉතුරු වෙච්ච මතකයේ තිබෙන ඉනිමක්. බොහොම හොඳයි. ලකුණු 13ක් ලබා ගත යුතුයි ප්‍රබෝධ කණ්ඩායම. පළමු පන්දුවේ සෙට ප්‍රබල සටනකට යන්නට. හොඳයි. කණ්ඩායමේ නායකයා චතුර ලක්ෂාන් එනවා අත්හදා මේ පන්දු පහර පිරිනමන්නට. මම හිතන්නේ පිටියේ මේන ලකුණු 12ක් ලබාගෙන බොහොම ඉහළ මානසික ඒකාග්‍රතාවයක ඉන්නවා අලිස්ටවම හැඳල. හැමවිට මම ඕකට හැමතිස්සම කැමති නෑ අර ගමේ නම දාන්න ඕනේ හැඳල නේද? මගේ නම් කොහෙ ගියත් ලංකාවේ කොහෙ ගියන් කවුරු හරි ඇහුවොත් කොහෙද කියලා අහලා මං කියන්නේ හැඳල. ඒක තමයි මගේ හේතුව. ඊට පස්සේ හැඳල කොහෙද කියලාත් වත්තල කියන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ. ආයේ කතාවක් නෑ. ඉස්සෙල්ලා තමන් පදිංචිය තැන කියන්නේ. ඒක තමයි මිනිස්සු ඉන්නන්නේ. හොඳයි චතුර අතදබලේ පන්දු පහරයි පිරිනමන්නේ. පසුපස පන්දු රකින්න ලලිත් වියුති කටයුතු කරන්නේ. ලකුණු 12ක් ලබාගෙන මෙතන පිටියේ බොහෝම මානසිකව ඉහළින් තියාගෙන ඉන්නවා මේනට ප්‍රියන්ත හේමන්තයි කඩ මම ප්‍රධාන තීරකවරයා. අනිත් තීරකවරයන් එක්සත් කණ්ඩායමයි මේ වෙලාවේ රජතුන් කට්ටුව හැටියට නේද? එහෙම නැත්නම් තරග තීරකවරුන් හැටියට කටයුතු කරන්නේ. තරග තීරකවරයෝ හැම විටම දක්ෂතාවයට වඩා මධ්‍යස්ථ වෙන්න ඕනේ. එහෙමනේ තරගයක තිබෙන්නේ. තරග තීරකයෝ කොතරම් දක්ෂ වුණත් මධ්‍යස්ථ භාවයකින් උතු ක්‍රීඩා කරන්න. එහෙනම් දක්ෂතාවයේ පිරිච්ච මධ්‍යස්ථතාව භාවය තිබ්බහම තරගය බොහොම අපූර්වයි බොහොම අලංකාරයි. හොඳයි ආරම්භක ප්‍රතිකරුවා කැඳවන මෙන්න මෙහෙමයි උප්පැන්න තියෙන නම. මංචනායක ආරච්චිගේ ප්‍රණීත් තිසාර. මංචනායක ආරච්චිගේ දොන් ප්‍රණීත් තිසාරව කැඳවනවා පිටියට. මම ප්‍රණීත් තිසාර ගැන කතා කියන්න ඕනේ නැහනේ. ඔබ හරියාකාරව ලකුණු පිටතර වැදුනාට පසු ප්‍රණීත් තිසාර පිටතම කතා කරලා දෙයි ඔබට කොහොමද ලකුණු ගන්න ඕනේ කියලා. මෙන්න මගේ ආදරණීය ප්‍රතිකරුවා පිටියට එනවා. ප්‍රණීත් තිසාරයි පිටියේ මැද බලු පන්දු පාරකට අපිට මැද කලාපයට චානක වියුතුයි පන්දු රකින්නේ. පන්දු රකින්න සුරක්ෂිත දායකයා 1-2යි දෙනෙත් ආදිත්‍යයි මම හිතන්නේ මෑත කාලේ බොහොම වර්ණලාභී දායකයා බවට පත් වෙලා තිනවා. මහභාගයේ සාන්ද ජූඩ් කණ්ඩායම නියෝජනය කරමින් මා බෞතිස්මේ ලැබූ හැඳල සියසුරු කණ්ඩායමෙන් බිහි වෙච්ච බොහොම අපූර්ව ක්‍රීඩකෙක්. ආයි කතා දෙකක් නැහැ. දෙනෙත් ආදිත්‍ය පොන්සිකා හලහප්පෙරුමගේ දෙනෙත් ආදිත්‍ය පොන්සිකා. මේ ආදරණීය ක්‍රීඩකයා බොහොම මතනේ දැන් ඔහු හැඳල බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. හොඳයි. ඒ බ්‍රෑන්ඩ් එකට බොහොම අපි කැමතියි. හොඳයි. කැඳවන සහන් කෝසලවයි කැඳවාගෙන තිබෙන්නේ. මතක සබා ගන්න සහන් කෝසල මෙතනින් එහාට ප්‍රතිවාදියා ගැන හිතන්න එපා. පීඩනය හැම විටම පන්දු රකින්න කණ්ඩායමට දෙන්න ඕනේ. අපි පීඩනය ගන්නවට වඩා පන්දු රකින්න කණ්ඩායමට හැම විට පීඩනය දුන්නාට පසුව අපිට තරගය තමන්ගේ පාලනයට සියතර කරපලා. මේනේ හැඳල ප්‍රබෝධ කණ්ඩායම සතුව තිබෙන ප්‍රේගකාරී පිටිකරුවා ගොන්නේ සිටින සහන් කෝසලයි මනරම් පහරේ සිරිය කාන්තිය වැඩි කරමින් යනවා. පන්දුව මං හිතන්නේ මා දුටුවේ නැහැ කොහොමද දුන්නේ කියලා බලමු. ප්‍රධාන විශ්ෂකාරවරයා සුදු අන්දද අහසට මේ දැන් යොමු කරනවා. දැනුවත් කරනද පන්දුව කොහාටද ගියේ කියලා? කනත්තටද? ඉස්කෝලේට. ඒ කියන්නේ මං ගියේ ඉස්කෝලේට. නායකන්ද අගරද ගුරු මහාවිද්‍යාලයට. එහෙම නැත්නම් ලාංකේය එල්ලේ කතාව වෙනස් කරපු ලාංකේය එල්ලේ වංශ කතාවට බොහෝ ක්‍රීඩකේ හඳුන්වා දුන්නු දැන් අගරද ගුරු මහාවිද්‍යාලයේ වෙච්ච අපි ගෙන ගත්ත නායකන්ද පිරිම් මහාවිද්‍යාලය.
ඕකෙන් ආපු ක්‍රීඩකයෝ මලකට සංචිතයට ගියා. ඒ ගැන කතා දෙකන හැමෝම දන්නවනේ. ඒ වගේ අපූර්ව ක්‍රීඩකයෝ රසක් බිහි කරපු විද්‍යාලයක්. අපූර්ව ක්‍රීඩකයෝ රසක් බිහි කරපු විද්‍යාලයක් හැම විටම අපි මේ ක්‍රීඩා පිටියට වඩා ওই ක්‍රීඩා පිටියේ සෑහෙන දේවල් කරලා තියෙනවා ක්‍රීඩාපෙදී. හොඳයි මෙන්න එනවා. ඒ ක්‍රීඩා ඒ පාසලෙන් බිහි වෙච්ච මේ අතිරමණීය ප්‍රේකාරී අලංකාර ප්‍රහාරකයා මధుරයි පහර මම හිතන්නේ ඉවර සාර්ථක නැහැ. දැන් කණුවේ වදින පන්දුව පසුපසට යනවා. මම හිතන්නේ ප්‍රතිශාර වැඩි යමක් වැඩි හරයක් කරයි කියලා මම හිතුවෙම. මොකද ප්‍රතිශාර හරිම කැමති මේ වගේ හරඹ තරගවලට. එහෙම නැත්නම් මේ වගේ පීඩන තරගවලට බොහොම කැමති ප්‍රණීත් ඉෂාර. ඒක තමයි ප්‍රතිශාරගේ තිබෙන ක්‍රීඩාවේ තිබෙන අපූර්වත්වය. හොඳයි. ඔන්න මම මේ පන්දු තුනක් අවසන් වෙලා තියෙන එහෙමනේ නිර්මල්. පන්දු තුනක් අවසන් වෙලා තිබෙනවා. තවත් පන්දු 22ක් තිබෙනවා. 27ක් තිබෙනවා. නිවෘත්ති කරන්න ඕනේ මොකද සමහරක් වෙලාවට මේ අපිටත් අමතක වෙනවනේ. ඒ නිවෘත්ති බොහෝ තියෙනවා. මම හිතන්නේ සංනිවේදනය නැත්නම් කමියුනිකේෂන් එක බොහෝ වටිනවා. දන්නවද? නිල් ලකුණු සරහන් කරන්නේ කණ්ඩායමේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්ලා සන්නහම නිලධාරීන්. බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්ලා සන්නහම නිලධාරීන් උන් තමයි කණ්ඩායම අරගෙන යන්නේ. උන් කණ්ඩායම ඉදිරියට අරන් යන මිනිස්සු. ඔවුන්ගේ තෙල්දුඩ බොහෝ නිහඬ සේවයක් කරන ඉල ක්‍රීඩාවට. ප්‍රබෝධ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් නිවේදනයක් තියෙනවා ඔක්කොම පස්සට වෙන්න කියලා සහයෝගය දෙන්න. නේද? පස්සට එන්න කතාවට එන්න කියනවා නේද? ප්‍රේමවන්තය හැම විටම කියන්නේ ඔයා හදලා දෙන ආදරේ ඔයා හදලා දෙන කූඩුවේ ආදරෙන් හිරවීම තමයි මගේ ජීවිතේ. ඒකෙන්ද කූඩුවක් හදලා දෙන පස්සට එන්න. පස්සට එන්න. හොඳයි සහන් කෝසලයිනේ පෙර ලකුණු ගෙනාපු ක්‍රීඩකයා. කෝසලයා මු ලකුණකට මෙන්න කෝසලගේ මීළඟ නිවැරදි පහරේ තිබෙන කාන්තිය සිරිය වැඩි කරන කෙනා පිටේ ස්තරක පන්දුවපත් වෙනවා දාවකයා. පන්දුව පැකලීමක මෙන්න බල වේගකින් පන්දුවක් එනවා වේගී ලකුණක් තිබෙනවාද සැකය තිබෙනවා මෙන්න දිග වෙනවා ලකුණක් ලැබෙන බොහොම අපූර්වයි මොකද පිටියේ පන්දු රැකීම පැටලෙලි සහගතයි දෝෂ සහිතයි පන්දු රැකීම එහෙම නැත්නම් ෆම්බල් පන්දුවේ පිටියේ පන්දු රැකීම පැටලෙලි සහගතයි දෝෂ සහිතයි එහෙම නැත්නම් ෆම්බල් ජාත්‍යන්තර භාෂාවෙන් කියනවා එය වෙනවා ඒ දුටුව දාවකයයිලා පිටිය තුල තමන්ගේ ලකුණ කැඳාගෙන එනවා ප්‍රබෝධ කණ්ඩායම දැන් ලකුණු කීපයක් පසුපසට ගිහිලා පසුපස ඉන්නවා ලකුණු දෙකක් ඉදිරියෙන් ඉන්නවා. කොහොමයි පිටේ ලකුණු තත්ත්වය. මෙන්න කැඳවනවා මීළඟ පිටිකරුවා. මෙයාට අනවර්ථ නාම ගොඩක් තියෙනවා. නික්නේම් ගොඩක් තියෙනවා. හොරතල් නාම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ඒව නොකිය කැඳවනවා සසිඳුරු රන්දිල්ල. ඒව නොකිය කැඳාගෙන සසිඳුරු රන්සිල්ල. එහෙම නැත්නම් වාහල තන්ත්‍රීගේ දොන් සසිඳුරු රන්දිල්. වාහල තන්ත්‍රීගේ දොන් සසිඳුරු රන්දිල්. මෙන්න අගනා පහර පසුපස මෙන්න පන්දුව ඉදිරියට යනවා ලකුණක් තිබෙනවා. පන්දුව බොහොම නිදැල්ලේ පසිඳු ඉන්න දෙවෙනි කඩීමේ. මම හිතන්නේ දැවියාමක් නෝන බෝතම මම දන්න කාරණාවට එල්ල යනුව. මොකද මේ වෙන විට ප්‍රේක්ෂාගාරයේ එහෙම නැත්නම් ප්‍රධාන ප්‍රීතිකාවේ ඉන්න බොහෝම අපූර්ව විචාර ලැබෙනවා. කන් දෙකට ඇහෙනවා. මේ ක්‍රීඩාවේ තිය යුතුයි. මේ ක්‍රීඩාවේ ප්‍රගමනයක්. මේ ක්‍රීඩාවේ තිබෙන අපූර්වත්වයක්. මේ ලැබෙන ප්‍රතිචාර සහ මේ ලැබෙන විචාර බොහෝ වටිනවා ඉල ක්‍රීඩාවට. මේක තමයි තියෙන්නේ. විචාර තමයි හැම විටම වටින්නේ. හොඳයි. ඒ විචාර එක්ක නරඹන මේ ක්‍රීඩාවේ බොහොම අපූර්වත්වය. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ ඔබ හැම විටම ආනන්දයෙන් ප්‍රඥාවට යන්න ඕනේ. ඔබ හැම විටම ආනන්දේ ප්‍රඥාවට යන්න ඕනේ. ඒක තමයි මේ ක්‍රීඩාවේ තිබෙන අපූර්වත්වය. හොඳයි සහන් කෝසලයි එන්නේ. සහන් කෝසදල් විසෙන්නේ. පිටියට සහන් හොඳයි පකුණු වදින හොඳ වෙලාව. මේ පිටතට වදින වෙලාව සහන් වැඩ ගන්න ඕනල පිටෙන් වෙලාව. මෙන්න කෝසල යනවා පිටියේ මැද කලාපයට පන්දුව සුරක්ෂිතව රකින්නවාද? ඒවර සාර්ථක පන්දු රැකීමක්. මලිත් පන්දුව රකින්නවා. මලිත් මැදවින් රකින්නවා පන්දු රැකීම අතිවිශිෂ්ට ප්‍රබලයි. එය ඒකාන්තයෙන්ම ලකුණක් තිබුණු පන්දු පහරක් ලකුණක් නොතින බවට පත් වෙනවා. එහෙම නැත්නම් ලබාගත නොහැකි උඩ පන්දු රැකගෙන හාෆ් chance සිටින භාග අවස්ථා උපරිමයේ හරියටම ගන්නවා. එහින් ලැබෙනවා විපුල ඵල නවතරු කණ්ඩායමට මෙන්න දැවියන පිටිකර බවට පත් වෙනවා. මෙතෙක් කියලා හොඳින් පන්දුවට පහර දුන්නු ප්‍රබෝධ කණ්ඩායමේ සහන් කුසල. හොඳයි. ආයත් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ගතානුගතික වතාවත් වල යෙදිලා එල්ලකඩාවේ සම්ප්‍රදානුකූලව එල්ලකඩාවේ සංස්කෘතිය තිබෙන සියලු ගතානුගතික වතාවත් වල යෙදිලා තරගයට එනවා. මම හොඳ කැදවනවා මීළඟ පිටිකරුවා. දෙනෙත් අටුවා ටිකා මොකටද කතා ඕනේද? නේද? අටුවා ටිකා මොකටද කතා ඕනේද? කතා නොකර බලංගෙමු. බලංගෙන මේ පිටිකරුවා හරියාකාරව පිටේ දැටුණාට පසුව
මේ පන්දු පහරවල් තිබෙන රමණීය කාන්තිය හරියට නේද? හරියට දෙවෙනි මගුල් ගෙයක දෙවෙනි දවස වගේ. ආයි කතා දෙකක් නැහැ. මගුල් ගෙයක දෙවෙනි දවස හරිම ලස්සනයිනේ. හරිම කදිමයි. අන්න ඒ වගේ පහරවල් තිබෙන අතිරමණීය පිටිකරුවා ලාංකීය වංශ කතාවල කරුණාරත්න බෞද්ධ මහාවිද්‍යාලයේ ලේඛන දායාද කරපු මේ ආති ප්‍රබල ක්‍රීඩකයා ආයි තමයි අලහප් පෙරමුගේ දෙනතාදිත්‍යයි ප්‍රතිකරණයේ තිබෙන ආධිපත්‍ය පළ කරනවා. ප්‍රතිකරණයේ තිබෙන ආධිපත්‍යයි මේ දෙනතාදිත්‍යගේ මధుර මනෝහර පහර ඔබේ ඇහැ නිරන්තරයෙන්ම බොහොම අපූර්ව රසඳුනක් ගන්නවා ඇති. එහෙම නැත්නම් ඒ පන්දු පහර දියුල්ගනේ මහත්තයා කියනවා වගේ නෙතට උලලක්. දියුල්ගනේ මහත්තයා කියනවා වගේ නෙතට උලලක්. හොඳයි කන්දනවා සසිදු රන්දිල් වගේ ඉන්නේ. වාහල තන්ත්‍රයේ දොන් සසිදු රන්දිල් වගේ එනවා. වාහල තන්ත්‍රයේ දොන් රසිදු රන්දිල්ගේ. හොඳයි ඕන කරන්නේ ලකුණක කාන්තියයි අති ප්‍රබලයි ප්‍රහාරය රකීද සාර්ථක නැහැ වේගය ලකුණක් ලැබෙනවා. අති ප්‍රබල පහරක් නේද? පුතා ඔය අල්ලන් ඉන්නේ රත්තරන්නේ නේද? රත්තරන් ඇයි එහෙට ඉස්තරන් එහෙම නෙන්නේ. හැබැයි කොච්චර දම රත්තරන් වුණත් කොච්චර දම රත්තරන් උගස් කඩේ ගියාම මොකද කරන්නේ? උරගාලා බලනවා. කොච්චර රත්තරන් ඉස්තරන් වුණත් උගස් කඩේට ගියාම උරගාලා බලනවා. එහෙම තමයි පුතා හැටි. මේ ලෝකෙ හැටි. හොඳයි. ඒකයි මම කිව්වේ ලෝකේ කොයි බැලස්ටික් මිසයිල පත්තු වුණත් ආසේ උඩ ගියත් වැටෙන්නේ අපේ බත් පතට. ඒක තමයි කතාව කාරණාව. හොඳයි යමු තරගයට මෙන්න මේ ඉන්න පිටිකරුවා. හොඳයි ඩ්‍රෝන තාක්ෂණයේ මැදින් කුරුළු ඇහැකින් තරගය ඔබේ නෙතට ගියේ තිබෙන අතිරමණීය පිටිකරුවා පන්දුව ඈතින් ඈතයි මෙන්න පන්දුව රැගෙන දිගහැරෙනවාමයි මාසෙ. බිහිවෙච්ච වමත් පිටිකරුන් අතර හැමදාම තමන්ගේ නම ඉදිරියේ ලකුණු තියාගන්න හදාගන්න උස්සෙට්ටිගේ බුද්ධික නිශාන්ත පෙරේරා කවය තුල මధుර මනෝහර අපූර්ව පහර ඉස්තනකද පන්දුව රකින්න දෙකවර අතහැරෙනවා. එය නිතෝසේ නැග්ගත උදේ පන්දුවක් නේද? නේද? ජෝතිමාල මහත්තයා කියන ලෝකට වාසනාව දොර ඇරලා බලනවා. නේද? ජෝතිපාල මහත්තයා එහෙම කියලා තියෙනවනේ. ලංකාවේ රටේ වාසනාවත් ජාතිය පිනට බිහි වෙච්ච කලාකරුවන් 14 අතරේ ජෝති මහත්තයා එහෙම කියලා තියෙනවනේ. වාසනාව දොර ඇරලා බලනවා. වාසනාවට ලැබිච්ච ලකුණක්. අපූර්ව ලකුණක්.
දැන් එන්නම යකායේ කම්මල වගේ. යකායේ කම්මල වගේ. කවුරු දිනයිද? කවුරු පරදීද? කුතුහලයේ වැඩි. ඒකයි මේ ක්‍රීඩාවේ තිබෙන අභිප්‍රාය. මේ ක්‍රීඩාවේ තිබෙන ආනිසංසයකයි හැම විටම කුතුහලයේ වැඩි. හොඳයි කැඳවනවා. මේ අපූර්ව ප්‍රතිකරුවක් කැඳවනවා. ඒ මధుර මනෝහර එල්ලකඩාවේ මාදුරු දනබ්බර ක්‍රීඩකයන් අතර හේතුවක්කාරයා. හැම විටම හැරවුම් ලක්ෂයක් ගේන රණවක සනෝජ් මාලක රණවක වයි ගේන්නේ. සනෝජ් මාලක රණවකය ගේන්නේ. රණවක මට වෙනින්ම කොවත් ඕනේ ලකුණක් ඕන කරන වෙලාව පන්දුව නිදහස දාල්ලේ මල්ලි යන දෙවෙනි කඩේමට නිදහසේ තියෙනවා. ඔබට පුළුවන් ඉන්න දෙවෙනි කඩේම නතර වෙන්න. දෙවෙනි කඩේම නතර වෙන්න. නේද? කලබල වුණාම මුකුත් නෑ. පන්දු 12ක් ඉවරයි නැත්නම් 11ක් ඉවරයි. පන්දු 12ක් ඉවරයි. පන්දු 12ක් ඉවරයි. හොඳයි. ඒ අතුරුව කැඳවනවා බුද්ධික පෙරේරාවයි කැඳවන්නේ. හොඳයි. කාවද කැඳාගෙන එන්නේ? කාවද ලකුණු අතරට අරයි යන්නේ? මේ තරඟය 20 තරඟේ නිමාවක් අපිට ඕනේ. ප්‍රබෝධ කණ්ඩායම බලාපොරොත්තු එකයි 20 නිමාවක අපි ඉන්න ඕනේ. මොකද මේන විට ඔබ කොච්චර කතා ගෙව්වත් ඔබ කොච්චර කතා කරුවත් මම මේ කතාව බය නැතුව කියනවා. හැඳල 172 කොට්ටාසෙන් හැඳල උතුරෙන් ගහන්නේ ප්‍රබෝධ විතරයි. බලන්න. හැඳල උතුර 172 කොට්ටාසෙන් ගහන කෙනෙක් ඔක්කොම ඉන්නේ. ආයි කතා දෙකක් නැහැ ඒකේ. ඔයක බංසක්කාර ක්‍රීඩාවක්. සංගක්කාර වගේ. හොඳයි එනවා පිටිකරුවා. එන්නේ දෙනෙත් ආදිත්ත පොන්සේකයි. හාලා පෙරමුගේ දෙනෙත් ආදිත්ත නමු මේ ආග්‍ර ගන්න දකුණත් කසකරුවා. කාසකරුවා පිටියේ තිබෙන ආක්‍රමණය කොහොමද නේද? අපූර්ව පහරක්. ඒක හරියට එඩ්වඩ් මහත්තයාගේ එඩ්වඩ් ජයකොඩි මහත්තයාගේ මිටින් මුදාහාර කුරුල්ලෙක් වගේ ඉගිල්ලෙනවා. එඩ්වඩ් ජයකොඩි මහත්මයා කියනවනේ මෙන්න මේව මිටින් මුදාහාර කුරුල්ලෙක් මෙන් පන්දුව ඉගිල්ලෙනවා. ලකුණක් ලැබෙනවා. අපූර්ව පහරක පිටේ වැදුන වෙලාවේ සිට හරියට සුමන් ඩූබේ ගැහුවා වගේ ලකුණක්. පිටේ වැදුන වෙලාවේ සිට සුමන් ඩූබේ ගැහුවා වගේ. මොකද මම ගොඩක් කලාවට ලෝකේ දැන් ගහන ක්‍රීඩක අතර කැමතිම ක්‍රීඩකයා. ආයේ දෙකක් නෑ නේද? අපේ කතාවට කියන්නේ වානා වා පෝනා පෝ. ඒකයි දිගට හරහාට බැටදී මේ කලාව හොඳින් දන්න සුමන් ඩූබේ වගේ. මෙන්න පිටිකරුවා බුද්ධික පෙරේරාව කැඳවනවා. උස්සෙට්ටිගේ බුද්ධික නිශාන්ත පෙරේරාවයි කැඳවන්නේ. නිශාන්ත අපිට පුළුවන් මේ තරඟය බොහොම අපූර්වට තමන්ගේ සියතර පාලනය කරන මෙන්න නිශාන්ත උඩුගම් බලා යාමේ පහර පන්දුව රකින්න ක්‍රීඩකසින පන්දුව රකින්නවා. එන්න මල්ලි පළවෙනි කඩේ මෙතනින් එහාට එන්න එපා. ඔතනින් එහාට එන්න එන්න දෙන්නෙත් නැහැ. හොඳයි එතන හරියට නේද? වෙලදන්නේ මන්නේ මේ හරියට සංකෙන් ලංකා දා මික්සර් එකෙන් අල්ලලා දාපු කොන්ක්‍රීට් එක වගේ නවත්තලා දාන්න. එතනින් එහාට එන්න දෙන්නේ නැහැ. නවත්තනවා. කොන්ක්‍රීට් බැම්මක් වගේ හදනවා. හදලා නවත්තනවා. එතනින් එහාට දෙන්නේ නැහැ. පුළුවන් නම් එන්න නේද? ඔබටයි මේ ආරාධනා එන්න පුළුවන් නම් ඔබටයි මේ ආරාධනා එන්නේ නතර වෙනවා. හොඳයි දෙන තාදිත පොන්සේකා වගේ ඉන්නේ. පොන්සේකා යමු තරඟයට. පොන්සේකා නේද? මේ භද්‍ර යවුවනේ පිටිකරුවට තරඟයේ තිබෙන්නේ. භද්‍ර යවුවනේ පිටිකරුවට තියන්නේ. දඩබ්බර භද්‍ර යවුවනෙන් හඳුනාගත්ත මේ ආදරණීය දෙනෙත් ආදිත්ත පොන්සේකා නම් උපහාරයි. ඉස්තනකයි පන්දුවනි දැල්ලේ. මල්ලේ කකුල් දෙකෙන් දිවට ඔළුවෙන් දුවන්න ඕනේ කියන්නේ ඔකට තමයි. තරහ වෙන්න එපා කිව්වට. දෙවෙනි කඩේමට යන්න ඕන තැන. ඥානය හා විඥානය. ඒ දෙකම එක්කහුව වෙන්න ඕන තරඟයකට. කලබල වෙන්න එපා හැබැයි. ඒකත් හොඳයි එක වෙලාවකට හිතෙනවනේ. හැම දෙයකටම හදිස්සියක් හොඳ නැහැනේ. හැබැයි සමහරකට මට වැඩිය ඔයයි කල්පනා හොඳ වෙන්නත් පුළුවන්. මොකද කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න කියලා ජනවාරේ ප්‍රාදේශීය වාරේ ග්‍රාමීය වාරේ කතාවක් තියෙනවනේ. බුද්ධික පෙරේරා ඔය ගහන්නේ 16 වෙනි පන්දුවටයි මතක තබා ගන්න. ඔය ගහන්නේ 16 වෙනි පන්දුවටයි දැන් ලකුණක් ඕන කරන වෙලාව. පෙරේරා බලන්න ඔබේ දිශාව මෙන්න පෙරේරා රකින්න අපිට මුණත් කලාපේට අපූර්ව ස්ථනක පන්දුව මාට ගොඩින් මර දාන්නටද?
කතා දෙකක් නැහැ. පන්දුව මාට ගොඩින් මර දානටයි. නේද? ප්‍රදේශ දෙක කියන්නේ ගම් දෙකක් එක්කහු කරලා ගහන්නේ පාර. ආය දෙකක් නැහැ. නේද? අර පුන්සිරදෝස මහත්තයා කියන්නේ ඒ ගොඩත් මේ ගොඩත් ගංගා කරලා වගේ. ගහනම් මේ ඒ ගොඩින් මේ ගොඩට නැත්තම් මේ ගොඩින් ඒ ගොඩට. මර දාන්නේ මාට ගොඩින් මර දානට ගහනවා. දැන් පන්දු 16ක් ඉවරයි. දැන් පන්දු 16ක් ඉවරයි ප්‍රගීත් සමීර. සමීර මතකද? සමීර මතකද? උස්සට ගියා ක්‍රීඩා පිටියේ. ඇල කන්ද ඇලට ගැහුවා බෝලේ හේදෙන්න. පන්දුව හේදෙන්න ගැහුවා. මෙන්න දෙනෙත් ආදිත්‍ය පොන්සේකයි. දෙනෙත් ආදිත්‍ය පොන්සේකයි. මෙන්න මෙහෙමයි පෙළපතේ. මෙන්න මෙහෙමයි උප්පැන්නේ නම හලහප්පෙරුමගේ දෙනෙත් ආදිත්‍ය පොන්සේකා. හලහප්පෙරුමගේ දෙනෙත් ආදිත්‍ය පොන්සේකා දාවඩ පදේට මෙයා තාම ආවේ නැහැ. මෙයා තාම ඉන්නේ ප්‍රතිකරණේ. තාම ඉන්නේ ප්‍රතිකරණේ තරඟේ වැඩි වගකීම් තිබෙන මේ දකුණත් බාහුව පිටිකරුවා එනවා පිටියට මෙන්න දෙත් ආදිත්‍ය පොන්සේකා ලැබෙනවා පන්දුව ආපූර්වේ මාදුර මනෝහරයි කතා දෙකක් නෑ වැඩ බැරි නම් වැඩක් නෑ කතා දෙකක් නෑ කුමක්ද වෙන්නේ බලමු ලකුණක් අපූර්වත්තේ ඒකයි මම හැමෝටම කියන්නේ මම දැන් එල්ලකඩාවේ කොතරම් කැමරා හයි කරලා තිබ්බත් නේද රූපරාව ප්‍රතිරූප බලන්නේ නෑ එහෙනම් ප්‍රතිරූපණ බලන්නෙම නෑ මේ එල්ලකඩාවේ එහෙම නැතුව මම දැන් කොච්චර සජීවී විකාශයන් ලබා දුන්නත් ප්‍රතිරූප බලන්නේ නෑ එහෙනම් ප්‍රතිරූපණ බලන්නේ නෑ රීප්ලේ නෑ ඒක තමයි මේකඩාවේ තිබෙන මම දන්නේ ඒ පසුවට ඒ තාක්ෂණේ හැදෙනවා නම් හොඳයි මේ තියෙන මත ભેදාත්මක දේවල් ගොඩාක් අඩුවේ හොඳයි මෙන්න ප්‍රතිකරුවා එනවා බුද්ධික පෙරේරායි එන්නේ තව කඩේම් කීපයක් පයින්න තියෙනවා බුද්ධික අපිට මේ ආපු ගමනේ වැඩි දුරක් අපි යන්න ඕනේ මෙතනින් නවතින්න බෑ අපි යන්න ඕනේ මේ ගමන ඒකෙන් හින්දා අපි යන්න ඕනේ මේ ගමන බුද්ධික පෙරේරා යනවා ST ප්‍රේමරත්නගේ දෙවෙනි ගමනද මේ යන්නේ ලාබෙන පහර පන්දුව හොඳයි රකින්න මල්ලීට පළවෙනි කඩේමේ යන්න එපා හදිස්සි වෙන්න එපා කලබල වෙන්න එපා ඒ කාට හරි දෙන්න පුළුවන්ද වතුර ටිකක් කවුරු හරි දුන්නොත් නේද හරි පිනක් මල්ලි ලබනාත්ම ජල පෝෂක ප්‍රදේශෙම ඉපදේවා හොඳයි නේද ජල සාකයක් හරි ජල ජීවියෙක් හරි හැමෝටම පින් කරන කෙනෙක් වෙන්න ඒක තමයි ඔබ ඇතුලේ ඉන්න හොඳ මිනිස්සෙක් නේද ඔබ ඇතුලේ ඔබ නොදන්න කවිකාරයෙක් ඉන්නවා ඔබ නොදන්න හිත හොඳ මිනිස්සෙක් ඉන්නවා බය නැතුව එළියට දාන්න හොඳයි යමු තරගෙට මෙන්න දෙනෙත් ආදිත්‍ය මధుර මනෝහර පහර අතිරමණීය පහරයක ආසිරියයි කාන්තියයි ගෙන එන්නේ මధుර මනෝහර පහරක් ආයේ කතා දෙකක් නෑ මනදොල පිරින පහරක් හරියට නේද ගෙදරට කතා නොකර සිරිය කාන්තාව වැඩිය වගේ ගෙදරට කතා නොකර ශ්‍රියා කාන්තාව වැඩිය වගේ ඊතරම්ම අපුරි පන්දු දැන් කොහොමද තව පන්දු 11ක් තිබෙනවා තාම නෑ ප්‍රියන්ත කතාව තාම අපි කතාව කරගෙන යනවා ඉන්න අපි ආරංචිය දෙන්නම් තාම මේ කතාව ඉවරයක් නෑ තාම මේ ගැට ගහනවා තාම පොරොන්දුව ඉටු කරලා නෑ ඒ කඩවුණු පොරොන්දුවක් වෙන්නත් දෙන්නත් බෑ ඒකේ හින්දා නේද දෙනෙත් ආදිත්‍ය ගහපුවම නේද අර හඳාවම කතාවක් තියෙන තරිස්සිදුරු නෑ කියලා කතාවක් තිබෙනවා අහසට සඳාපුවම තරිස්සිදුරු නෑ කියලා ඒක හින්දා දෙනෙත් ආදිත්‍ය නම් මේ පුන් සඳ පාලා තියෙන පිටියට මෙන්න මේ ප්‍රතිකරුවා බුද්ධික නිශාන්ත පෙරේරායි උස්සෙට්ටගේ බුද්ධික නිශාන්ත පෙරේරා යනවා පිටියට මధుර මනෝහර පහරවල එල්ල කරමින් දෙනෙත් ඕන සහයට දැනි රඟපානවා හොඳයි මම ඔබට ආයෙත් කියනවා අර කෙටියදුම කියනවා ආයෙ කාලට පස්සේ කියන්නේ හකබ හදිස්සි වෙන්න එපා කලබල වෙන්න එපා බය වෙන්න එපා මෙන්න අපි තරගෙට මෙන්න පෙරේරා පිටිය මත එයාර පසුපසරයි පන්දු පහර දැවීම් නොදුමින් කඩුව අතරින් පන්දුව ගලාගෙන යනවා දැවි යනවා පෙරා කතාව කිව්වේ පටන් ගත්තෙම හකබ හදිස්සි වෙන්න එපා කලබල වෙන්න එපා බය වෙන්න එපා කියලා ඒකින්ද ඔය කලබල වෙනවා වමත් කාලා අපේ ඕනෑ තරම් ඔබෙන් ලකුණු ආවා ඔබට ලකුණු එහෙක් ගහන්න තිබ්බා හොඳයි දැන් බුද්ධික පෙරේරා පැත්තකින් තියලා තමන්ගේ ඉනිම හමාර කරලා තිබෙනවා තවත් පන්දු 10ක් තිබෙනවා මේ පන්දු 10 තුල වැඩි යමක් කළ යුතුයි හැබැයි ඒට බය නැති පිටිකරුවා තාමත් ඉන්නවා
මේ අතිරමණීය පිටිකරුවා තාමත් කඩයිම තුල ඉන්නවා අඩකවේ තුල ඉන්නවා. ඒ තමයි දෙනත් ආදිත්ත පොන්සේකා නම් අතිරමණීය පිටිකරුවා ඉන්නවා. හොඳයි ඒ අතරතුර මේ සිහි කරන්නේ සිහි කැඳවන්නේ MAD කින්ස්ලි බර්නාඩ් නැමැති මේ අතිරමණීය සොඳුරු ගන්ධර්වයව. එල්ලකඩාවේ සොඳුරු ආඥාදායකව අපි මේ සිහි කරමින් ඉන්නේ. අනුස්මරණය කරමින් හොඳයි මෙන්න දෙනත ආදිත්‍ය පොන්සේකා පිටියට පහරක් එල්ල කරනවා. එයා සාර්ථක පන්දුව පසුපස හඹාගෙන හොයාගෙන යනවා. කොහොමද වෙන්නේ කියලා බඳු රකින්නවද පන්දුව රැකගෙන තිබුණේ නෑ. මම දන්නේ ආයෙත් පාසලට නේද පන්දුව. රැකගෙන තිබෙනවද? ලකුණක්ද? හරියට උත්තරය දෙන්න ඕනේ. හරියට ආරංචිය වන්න ඕනේ. ලකුණක් ලැබෙනව නේද? හදයි ලකුණක් ලැබෙනවා. දැන් නිර්මාල් සමයිද? හොඳයි මම හිතන්නේ ඔය දෙන්න අතර තමයි වැඩේ තියෙන්නේ. මම හිතන්නේ ඔය දෙන්නට තමයි යුද්ධයක් හදන්න පුළුවන් යුද්ධයක් නැති කරන්නත් පුළුවන්. ආයි කතා දෙකක් නෑ ඒකේ. ඔය දෙන්නට පුළුවන් මේක යුද්ධයක් කරන්නත් සාමකාමී කරන්නත්. ඒක හිත මතක තබා ගන්න. යුද්ධ අතරට යන්න එපා. හොඳයි. කැදවල දෙනත ආදිත් පොන්සේකා. දෙනත ආදිත් තව කඩින් කීපයක් පයින් තියෙනවා. තව එක ලකුණක අඩුව තිබෙනවා මෙන්න. පොන්සේකා යනවා පිටියේ. ඒවලත් සාර්ථක වන්දු පර කීට ක්‍රිස්ටියානෝද පන්දු රකින්න අවස්ථාවක් නෑ. වේගෙන් දිව්වොත් ලකුණක් තිබෙනවද? මම හිතන්නේ ධාවනයේ හොඳ කල්පනාවෙන් ධාවනයේ වෙදෙන්නට ඕනේ මොකද නේද මේක නෑගම් යන කාලේ ඒකේ හින්දා නෑගම් යනවා වගේ යන්නේ නැතුව නේද නැන්දෑම මාමණ්ඩි බලන්න වගේ යන්නේ නැතුව කඩේකට වේගෙන් යන්න ඕනේ ඒක තමයි වෙන්න ඕනේ ඒකේ හින්දා යමු තරගෙට තරගෙද මාලකෝ කැඳවාගෙන දෙන්නේ මම හිතන්නේ මේ පවතින විජලනයත් එක්ක නේද මේ දවස්වල මම හිතන්නේ ලංකාවට හිරි බොහොම ළඟින් ගමන් කරන්නේ අපි සමකේ ආසන්න පිටි රටක් ඒකින් හින්දා හිරි රශ්මිය අපිට වැඩි මේ දිනවල ඔය කිව්වට එක එක රැස් විහිදෙනවා කියලා ඒක නෙමෙයි ඇත්ත කතාව නේද ඒක නෙමෙයි ඇත්ත කතාව මේක ස්වභාවික තත්ත්වයක් මිනිස්සු ස්වභාවික තත්ත්ව වෙනස් කළා වෙන වෙන කතා හදනවා එහෙම කතා හදන්න එපා මේක තමයි ඇත්ත කතාව මොකද අපි සමකේ ආසන්න පිටි රටක් මේ දිනවල හිරු අපිට බොහොම ළඟින් ගමන් කරන්නේ ඒකින්ද විජලනය වැඩි හැමෝටම කියනවා හැමෝටම වතුර පානය කරන පිරිසිදු පානීය ජලය පාවිච්චි කරන්න වෙන මොනවා හරි පාවිච්චි කරනවා නම් හැන්දාවට මටත් කතා කරන්න. කූල් වෙන මොනවා හරි බොනවා නම්. හොඳයි. එයාට ඉක්මනින් මම හිතන්නේ හැමෝම එක්ක අහුවෙන්න ඕනේ. මොකද එකමුතුකම ගජමුතු වලට වඩා වටිනවා. එකමුතුකම ගජමුතු වලට වඩා වටිනවා. හොඳයි. පිටිකරට කැඳවනවා සනෝජ් මාලක රණවකයි කැඳවන රණවක අපි තරගයට යමු. තරගය අපි අතරට ගමු පාලනයට ගමු. මොකද හැම විටම අපේ පාලනය ගිලිහෙනවා කියන්නේ තරගය අපේ අතින් ගිලිහෙනවා. හොඳයි. මෙනමාලකයි පිටිය තුල රමණීය මధుර පහරකයි ස්ථානගතයි පන්දුව හඹාගෙන හොයාගෙන යනවා. පැටලි සහගතයි පන්දු රැකීම දායකයා 1-2 පන්දුව 9 ගෙන් පතන හොඳ ගමනක්ද මේ එන්නේ. ලකුණක් තිබෙනවා. ඒක මතන බොහොම නොතිබුණු ලකුණක්. බොහොම නොතිබුණු ලකුණක්. ඔබට මම කියනවා අතර ලකුණක් තිබ්බේ නැහැ කියලා. මම ඔබට යෝජනා කරනවා අතර ලකුණක් තිබ්බේ නැහැ කියලා. කිව්වට තරහ වෙන්න එපා. මම හැම විටම ඇත්ත බයනතු ඕන්තනේ කතා කරමින් ඒ අපූර්ව දියාරු පන්දු රැකීමක්. ආයි කතා දෙකක් නැහැ. ඒ කඩේව තුල දියාරු පන්දු රැකීමක් එය නොවන්නට දැවීමක් තිබ්බ අතර. ඒකෙන් හින්දා හැබැයි දායකයා සියල්ල අතහැරලා වේගෙන් දුවනවා. වෙන දෙයක් වෙයාවේ ඕන දෙයක් උනාම ලකුණක් ගේනවා කියන හැඟීම එක්ක තවත් ලකුණක් ලැබෙනවා. දැන් පන්දු 8ක් තිබෙනවා. එහෙම නේද? පන්දු 7ක් තිබෙනවා. බය වෙන්න නේද? මොකටද බය වෙන්නේ? ඇයි බය වෙන්නේ?
එකතු කරලා ගහමු. සද්ද දාලා ගහමු. මෙන්න මාලකයි පිටියාපු නිදාසයි පාන්දුව නිදැල්ලේ පාන්දුව රැකීම තාමත් හොඳ තත්ත්වයක නැහැ. ලකුණු වේගය ලකුණක් තිබෙනවා. ලකුණක් ලැබෙනවා. දැන් කොහොමද? දැන් හොඳ තරගයේ සමයි. දැන් පන්දු පහක් තිබෙනවා. මෙතෙක් නොකී කතාව මම ඔබට කියනවා. දැන් තරගයේ සමයි. හොඳයි ආරංචියක් තියෙනවා. තවත් ආරංචියක් තිබෙනවා ඔබට කියන්න. හැදලා ප්‍රබෝධ කණ්ඩායමට නව නිල ඇඳුම් කට්ටලයක් ලබා දෙන්න 3J රෙස්ටොරන්ට් ආයතනයේ අධිපතිතුමා බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ පණිවිඩය වෙනවා. ප්‍රබෝධ කණ්ඩායමේ මම හිතන්නේ සමාජික මහත්මයෙක් ගොස් මම හිතන්නේ 3J රෙස්ටොරන්ට් ආයතනයේ අධිපතිතුමාගේ ආදරණීය පුත්‍රරත්නය හමු වෙන්න. ඔව් ඔබට නිල ඇඳුම් කට්ටලයක් ලබා දෙනවා කියලා ආරංචිය කියනවා. ඒ ආරංචිය සුභ ආරංචියක් නේද? මෙන්න මාලක මීළඟ ලකුණ කරා හැරෙන්නේ. පහරක් එල්ල කරන හොඳයි පන්දු පහර. රකින්නට චානක පන්දුව යට සුරක්ෂිතව රකින්න ඉවර. චානක පන්දුව යට මොකද චානක වැඩි කාලයක් මාත් එක්ක සෙල්ලම් කරා. වැඩි කාලයක් මා බෞද්ධ ඉස්මේලා හැඳල සියසුරු කණ්ඩායමේ ඔහු ක්‍රීඩා කරා. ඒකින්ද චානක ගැන මම දන්නවා හොඳ ආකාරෝ. චානක ගැන මම හොඳ ආකාරෝ දන්නවා. පන්දුව ගෙවිලා ඉදලා මම කිව්වේ ඒක රකින්නවා කියලා. හොඳයි. පන්දු හතරක් තිබෙනවා. බලන්නකෝ ඒකත් හැටි නේද? පන්තියක හැම විටම නායකයන්ට ඔක්කොම ලැබෙන්නේ. නායකයට තමයි හැමදේම ලැබෙන්නේ. එහෙම තරංගය ඇවිල්ලා මේ තරංගය ගෙනාපු කෙනාටම තරංගය ලැබෙනවා. පුළුවන් නම් ඉවර කරන්න. මේ තරංගය පුළුවන් නම් ඉවර කරන්න කියලා ඒ කෙනාටම ලැබෙනවා තරංගය. මෙන්න මේන්නේ ලාංකීය එල්ලවංශ කතාව තුළ හැඳලපුරවරෙන් බිහි වෙන අතිරමණීය භයානක ප්‍රීතිකරුවා. දෙනෙතාදිත්‍ය පොන්සේකා නම් වූ ප්‍රබල ප්‍රහාරාත්මක ගණේ අතිරමණීය මధుර මනෝහර ප්‍රතිකරුවා තරඟය නිම කරලා තිනවා. තරඟයේ ජයග්‍රහණයකින් මේ හැඳල ප්‍රබෝධ කණ්ඩායම හැඳල තරුණ කණ්ඩායම සත්කාර කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟයේ ජයග්‍රහණය ලබනවා. හොඳයි චාමර හදවතේ නිවේදකයෝ හදවතේ ගායකයෝ ඉදී මෙන්න ආදරණීය චාමරට මයික්‍රොෆෝනය ලබා දෙනවා. බොහොමත් මිසුරි අපිව ගෙනල්ලා මේ වගේ අවස්ථාවක් දුන්නට හැඳල් තරුණ සංවිධාන ශක්තියට. හොඳයි බොහොම ස්තුතියි නිවල් ජයදේව. මම හිතන්නේ මම පෙර සඳහන් කරා මේ තරගමාලාවේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම නිවේදන කටයුතු කරද්දී ලකුණු 12ක් ලබාගත් කණ්ඩායම තමයි වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ. ඒ තරගයේදීම මම හිතන්නේ වන් මෑන් ෂෝ එකක් පෙන්වු කරනවා. එහෙම කියන්නේ මමත් නෙමෙයි. මොකද මේ ක්‍රීඩකයා හැඳල වත්තලාසනයේ තිබෙන ප්‍රබලත කණ්ඩායම මහභාගයේ සාන්දජුට් කණ්ඩායමේ ආරම්භක පිටිකරුවා එක් මම නෙමෙයි කියන්නේ පීඩි නිසාන්ත කතා එල්ලේ කතා කවුරුත් නෙමේ ගම්බිරි සැටේ. මම හිතන්නේ පොන්චි උනත් හරිම සරයි ගම්බිරි සැටේ කියලා කියන්නේ මම නෙමේ පීඩි නිසාන්ත ඒ මහභාගයේ සාන්දජුට් කණ්ඩායමේ එවැනි පොඩි උනත් ගහපු පන්දු පාරවල් ලකුණු 6ක් ලබා ගත්තා. තනියෙන් ගැහුවා. හිතවතුනේ ඒ දෙනෙත් ආදෙච්ච මම පෙර සඳහන් කරා මම හිතන්නේ ප්‍රහාරාත්මක ප්‍රතිකරුවන් රසක් සිටිනවා හැදර ප්‍රබෝධේ. ඔවුන් යම්කිසි නව තාලවලට ලක් කරන්න පුළුවන් නම් ජයග්‍රහණය කරා යන්න පුළුවන්. ඔවුන් නවත්තන්න බැයි නම් ඔවුන් කීයක් තිබත් ගහනවා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ප්‍රබල තරංගයක් අපි දැක්කා. ප්‍රබල තරංගයක් දැක්කා. තරංගයේ අවසාන මොහොත වෙනකම්ම ඉතාමත් හොඳින් මම හිතන්නේ උද්වේගකාරී තරංගකාරී තරංගයක් අපි දැක්කා. හැඳල ප්‍රබෝධත් අල්ලිස්ටවුම තරුණ කණ්ඩායමත් ප්‍රබල තරංගයක්. මම හිතන්නේ මේ තරංගමාලාවේ වැඩි ලකුණු ලබාගත් කණ්ඩායම නමුත් එළවා හඹා ගිහින් ජයග්‍රහණය කරන වැඩි ලකුණු සංඛ්‍යාවත් ප්‍රබෝධ කණ්ඩායමට හිමි කරගන්නවා.